අපේ දීච්ච බෞද්ධ සම්ප්‍රදාය හරිම ලස්සන එකක්. මහායාන බෞද්ධ සදාචාර ග්‍රන්ථයක් තමයි ඇත්තටම ලුවැඩ සංග්‍රහවල ලියන්න මුල් වෙන්නේ. දැනුත් එහෙම කෙනෙක් කියනවා පොරක්නේ. කුමාරතුංග කිව්වා තොරගමේ රාහුල කුකවියෙක් කියලා. ඒ කියන්නේ අපිට හිටපු හෙලන් තමයි කුරුදු කියලා. වේලපත්ත ජාතකයේ ස්ත්‍රීන් රබන් ගහලා නටන්නේ උඩුකය නිරුවතින්. එතකොට ඒ පන්සල කියන එක මේ තියෙන ඉලව්ව නෙවෙයි තියුනේ. එයාට නම් ඔය බුබ්බුලාකාර චෛත්‍ය පේන්නේ මේ ස්ත්‍රී පියවරක් වගේ කියලා. ඒක තමයි ඔච්චර ආදරයක් මේ කට්ටියට ඔය හැඩයට දේවල් හදන්න හිතෙන්නේ කියලා. වර්තමානයේ සිංහල භික්ෂුව කියලා කියන්නේ කලා විහීනෙක්. වැතැව හාමුදුරුවෝ ගුත්තිල කාව්‍ය ලිව්වහම බරපතල අවුලක් ආවනේ ගෝලයයි ගුරේ අතරේ. රාහුල හාමුදුරන්ගේ කවි පොතක් ගන්න නෑ එතන. මන් දන්න පරණ ජනතා ඉතුරුනේ කාටවත් ඔය වශයෙන් නිපිතුන්නේ නෑ. අපි විනෝදාස්වාද කර්මාන්තේ කඩා වැටෙනවා ඒවත් එක්ක. ඒකට දේශපාලන നാයකයන්ට වැඩි ඒවා කියන්න ඕනේ බෞද්ධ භික්ෂුව. මහායාන භීෂණයේ පරදෝමු කියලා තමයි පෝස්ටර් එක හැව්වේ. සතුරු සිංහල සාවියර් සෙන්පතිහු යුදයට පත් වතාවේ ඉඳුරු ගල ගල් ලෙනේ යක්සෙන් අරක් ගනිමින් තිබු මනාවේ. අතුරු අවුරුදු දහස් ගණනක් පවතිනුව කළ මතුරු ජීවේ මහරු රාහුල තෙරිඳුගේ මල සිරුරගෙන ගොස් තැබිය ගෝවේ කියලා. ඉල්ලීමක් ඉටු කිරීමක් ඒ වගේම තමයි මේ ඉල්ලීම අපේ පැත්තෙන් විශේෂයෙන්ම අපේ Patreon ගිණුම විවෘත වෙලා තියෙනවා. ඉතින් Patreon සමාජිකත්වය ලබා ගන්න පුළුවන්. ඒ හරහා Patreon සමාජිකයෙක් වීම හරහා මේ වගේ යෝජනා ගෙන එන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම Patreon member කෙනෙක් නම් මෙහෙම යෝජනාවලට අපි වැඩි ඉඩකඩක් ලබා දෙනවා අපේ Patreon සමාජිකයන්ට. මොකද හේතුවම තමයි ඔවුන් මෙහෙම යෝජනා කරනවා. ඊට පස්සේ අපිට මේ සඳහා යම් යම් තොරතුරු ගවේෂණයක් කරන්න වෙනවා. ඒ ගවේෂණය කිරීම හරහා තමයි අපිට මේ වගේ මාතෘකාවක් මේ වගේ පොඩ්කාස්ට් එකක් ඇතුලේ කතා බහ කරන්න පුළුවන්කම ලැබෙන්නේ. සහ මේක පොදුවේ කතා බහ කරන, පොදුවේ අපි අහන, පොදුවේ අපි බලන දකින විවරණ වලට වඩා ටිකක් වෙනස් විවරණයක් වෙන්න පුළුවන්. පූර්ණ වශයෙන්ම වෙනස් විවරණයක් වෙන්න පුළුවන්. ඒ විවරණය ඔස්සේ අපි කතා බහ කරන බොහෝ දේවල් පරම සත්‍යයයි ඔළුව උඩ තියාගන්න කවුරුත් අවශ්‍ය නැහැ. මොකද මේ හැම දෙයක්ම ਵਿਚාරයට විමර්ශනයට බඳුන් කරන්න පුළුවන් ඕන කෙනෙක්ට. ඉතින් ඒ සඳහා ඔබේ වටිනා කමෙන්ට් එක අදහස අපිට ටයිප් කරලා දාන්න අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒ වුණාම අපිට තව ඉදිරියට මේ පිළිබඳව දීර්ඝ සහ පුළුල් සාකච්ඡාවක් මේ පොඩ්කාස්ට් එක හරහා කරන්න පුළුවන්කම තියෙනවා. මේකත් අපේ Patreon සමාජිකයන් කීප දෙනෙක්ගේ ඉල්ලීමක් තිබ්බා මේ නූතනයේ තිබෙනා වූ නූතන දේශපාලන කවිය පිළිබඳව කතා බහ කරන්න කියලා. පොදුවේ එහෙම ඉල්ලීම් කීපයක් තිබ්බා. එහි පළමු පියවරක් විදිහටත් අනෙක් පැත්තෙන් තොටගමුවේ ශ්‍රී රාහුල හිමි සහ මේ සැලලිහිණිය පිළිබඳව කතා බහ කරන්න කියලා තිබ්බා. එතකොට සංදේශ කාව්‍ය පිළිබඳව මම හිතන්නේ අපට පූර්ණ දැනුවත් වීමක් තියෙනවා අපි හැමෝටම. අපි උසස් පෙළ කරන කාලයේ හෝ සාමාන්‍ය පෙළ කල අපේ පාසල් අවදියේ ප්‍රාථමික අධ්‍යාපනයේ හරි ද්විතීක අධ්‍යාපනයේ හරි මේ සංදේශ කාව්‍ය අපිට යම් තැන් වලින් අපි ඉගෙනගෙන තියෙනවා. එහෙම නැත්නම් අපි ඒවා කියවලා තියෙනවා. අපිට ඒ ගැන පුළුල් අවබෝධයක් නැති වුණත් සාමාන්‍ය දල අවබෝධයක් තියෙනවා. එතකොට සංදේශ කාව්‍ය කීයක් අපේ රට ඇතුලේ රචනා වෙලා තියෙනවද? ඒවා කවුරුන් විසින් කාහට කරන ලද්දක්ද? එහෙම නැත්නම් කවුරුන් විසින් ඒවා රචනා කරාද වගේ දේවලුත් අපි පූර්ණව දන්නවා. ඒක නිසා ඒ ගැන අපි කතා නොකර සැලලිහිණි සංදේශය සහ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුව පිළිබඳව අපිට කතා බහ කරන්න අවශ්‍යයි කියලා හිතුවා. හේතුවම තමයි මේ අපි දන්න කතාවට වඩා සපුරා වෙනස් නොදන්න කතාවකට අපට මග මුල පාද ගන්න පුළුවන්කම නිසා. නන්දරයි මේ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුව පිළිබඳව සායතනින් එහා පැත්තේ වැත්තෑවේ හාමුදුරුව පිළිබඳව අපි අනේක විද කතා අහලා තියෙනවා. එක යාන්ස් අහලා තියෙනවා. අපි මේ අධ්‍යාපනය ඉගෙන ගන්නවට පරිබාහිර එක වකද නෑ මේ කාටවක ඒ වගේ කතා විවිධාංගීකරණයට ලක් වෙච්ච කතා. හැබැයි මේවා මේ කවි දේශපාලනය වෙනුවෙන් හෝ ඒ මොහොතේ පැවතුණු බලය කේන්ද්‍ර කරගෙන හෝ ඒ බලයට සමගාමීව නිර්මාණය වුණු ආදර අන්දර පිළිබඳව හෝ කතා බහ කරාද කියලා පුළුල් කතිකාවතක් එහෙම ඇති වෙලා නැහැ මේ ඩිජිටල් මාධ්‍ය ඔස්සේ. ඒක නිසා මේ අපේ Patreon සමාජිකයන්ගේ ඉල්ලීමක් නිසාත් මේ
මේක අපි කොතනින් පටන් ගත්තොත් කොතෙන්න දක්වා අපට ගෙනියන්න පුළුවන්කමක් තියෙද නන්දනෑ හිතන්නේ. මම කියන්නේ වෙනම ගැමුණු වෙනම කියවීමක් ඕන වෙනවා විශේෂයෙන් කෝට්ටේ යුගය ගැන. ඒකේ ඒවා කතා කරන්න වෙන්නේ අපිට ඇත්තටම මේ අපේ දීච්ච බෞද්ධ සම්ප්‍රදාය හරිම ලස්සන එකක්. මතවාද පටවන එක නෙවෙයි. විවාද කරන එකයි අපි ගාව තිබුණේ. නෑ අරක තමයි හරි එක කියලා එහෙම බාරගන්නේ නෑ. මේ කියනවනේ මේ ඔබේ ගුරුවරයා කිව්වට පිළිගන්න එපා, ඔබේ සම්ප්‍රදාය තුනට පිළිගන්න එපා කියලා බුදුහාමුදුරුවෝ උගන්වපු එකක් තියෙන එක. ඒක මං හිතන්නේ පහුගිය සියවසේ මුල් කාලේ වෙනකම්ම ඒ බෞද්ධ සම්ප්‍රදාය තිබුණා. අඩු වැඩි වශයෙන් 19 වෙනි සියවසේ අවසාන වෙනකම් තිබුණා. අපි මීට පෙර කතා කරපු ක්‍රිස්තියානි ප්‍රඥප්තියට පිළිතුරු කියලා කියන්නේ ගෝගලි පීතුමා ලියපු ක්‍රිස්තියානි ප්‍රඥප්තියට පිළිතුරු. එහෙම විවාද සම්ප්‍රදායට විවාද කරත්නේ. පාණදුරවාද විවාද තියෙනවනේ. මේ සමහර ඉතිහාසකාරයෝ කියනවා මුල් කාර්යයේ ඕලන්ද යුගයේ ඊට පස්සේ ඉංග්‍රීසි යුගයේ සමහර පන්සල්වල පහතරට පන්සල්වල කිව්වලු ඕගොල්ලන්ගේ ආගම ඇවිල්ලා අපි අයට කියන්න කියලා. මොකද ඒගොල්ලන්ට එච්චර විශ්වාසයි මේ තමන්ගේ විශ්වාසය කඩාගෙන වෙන එකට යන්නේ නැහැ කියලා. මේ ඒකනේ දැන් මම හැමදාම කියන එක අපේ බෙන්තර හාමුදුරුවන්ගේ ක්‍රිස්තියානි ප්‍රඥප්තිය පිළිතුරු කියුවට පස්සේ කවදාකවත් කෙනෙකුට මැවීම් වාදය උගන්වන්න බෑ. එයා පරතරටම තර්ක කරලා මේක වෙන්න බෑ කියලා. ඒක හරිම ලස්සනයි. ඉතින් මම කියන්නේ ඕකේ ওই සම්ප්‍රදාය අපිට හරියට දකින්න පුළුවන් කෝට්ටේ යුගය ඇතුලේ. මේ ග්‍රාමවාසී සහ අරණ්‍යවාසී කියන දෙපිරිස අතර තිබිච්ච විවාදය. විදගම හාමුදුරුවෝ මේ පැත්තෙන් හිටියා මේ පැත්තෙන් හිටියා තොරගම හාමුදුරුවෝ. ඒ විවාදේ හරිම ලස්සනයි. ඒගොල්ලෝ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක අස්සේ තාග අරගොල්ලෝ ලෞකික ජීවිතය සහ දේශපාලන ලෝකය රටේ දේශපාලන ගැන උනන්දු වෙන කවිවලින් මම එතෙන්ට එන්න කලින් මම කියන්නේ දැන් මට මේක හරි ලස්සනට දැනෙන්න පටන් ගන්නේ මම තොටගම විහාරයේ හතර පෙරුවේ දායක පවුල් දෙකක දරුවෙක්. කතාව පටන් ගන්න කලින් නන්දනෑ ඔතනම තියෙනවද ওই විවාදයේ නන්දනෑ මතු කරපු නිසා ග්‍රාමවාසී සහ අරණ්‍යවාසී කියලා. ඔතන තේරවාද මහායාන මොකක් හරි එහෙම කුලකයකුත් තිබ්බද? නෑ. ඒක තේරවාදෙම කොටසක් හැටියට. කොහොමද ඉතින් ග්‍රාමවාසීගේ භාගයක් මේ මහායානනේ අත්ත කතාව ඔය පිරිත් සජ්ජායනා පිළියම් වන්දන ඔක්කොම මහායානේ වනේ. ප්‍රධාන වශයෙන්ම. එතකොට නමුත් ඒගොල්ලෝ ඒක උඩ ඒකත් අඩු වැඩි වශයෙන් තමයි මේගොල්ලෝ ගාව තියච්ච මහායාන බලපෑමට විරුද්ධ වෙන්නේ නැත්te ඇති ලෝවැඩ සංග්‍රහ වගේ දේවල් ලියවෙන්නේ. ලියන්න පටන් ගන්නෙ. මේ හැබැයි ඒකේ මේ උපහාසය දැනෙන්නේ මට ලෝවැඩ සංග්‍රහවට ගන්නේ මහාචාර්ය කළුපහන සහ ඩේවිඩ් කළුපහන සහ මහාචාර්ය අසංග තිලකරත්න කියන විදිහට මහායාන බෞද්ධ සදාචාර ග්‍රන්ථයක් තමයි ඇත්තටම ලෝවැඩ සංග්‍රහව ලියන්න මුල් වෙන්නේ. ඒක පරිවර්තනයක්ම කියලා කියන්නේ ලෝවැඩ සංග්‍රහව. ඒ දෙන්නම කියනවා. පැහැදිලිවම කියනවා. චිත්‍රලේඛ හරි බකර කියන මට මතක නැහැ පොතේ නම. පස්සේ මතක් කරලා ගිහින් හැපොන්න. එතකොට මේ විවාදේ තිබුණා. හැබැයි තිබුණට ග්‍රාමවාසී භික්ෂුව හිතුවේ කොහොමද රාජ්‍ය පවතින්නේ කියන එක. අරගොල්ලෝ වගේ මේ සසර කෙටි කරගන්න කල්පනා කර හිටියේ නෑ. ඒක නිසා තමයි අපිට මේ තොටගමුවේ රාහුල හාමුදුරුවෝ මුල් කරගත්ත මම හිතන්නේ වැඩිම ජනකතා ලංකාවේ තියෙන එයාටනේ. වැඩිම මොන තරම් ජනකතා තියෙනවද? අපේ ගම්වල හැමතැනම පොඩි කාලේ මේ ජනකතා උගන්වනවා. එයාගේ විශේෂ බලය, එයා ඉගෙනගත්ත විදිය, ඒක වෙනම කතාවක්. එයා ගැන තියෙන ජනකතා සෙට් එක. ඔය සරස්වතී චෛලය මේ දිවේ ගාගෙන වෙච්ච දේ, එන රාජතෛලේ කතාව, අර ඉන්දියාවෙන් ආපු බමුණන්ගේ කතා, ඊළඟට යක්කුන්ගේ වැඩගත් කතා, මේ වගේ කතා තියෙනවා 100 ගාණක් තියෙනවා. නමුත් මේකේ සියල්ලට පදනමක් තිබිලාද නැත්නම් අර අරයව රාහුල ආමඳුරම අධිනිශ්චය කරන්න නිර්මාණය වෙච්ච දේවල් නෑ. ඉතින් මෙහෙමනේ එයා සංඝරාජනේ. තොද සංඝරාජය වුණා මහා කවියා. මේ ඔක්කොමත් එක්ක භාෂාවක් කතා කරනවා. එතකොට ඉතින් මගේ දැනුත් එහෙම කෙනෙක් ඉන්නවා පොරක්නේ. මගේ ඒ කාලේ ඉතින් බරපතල වෙන්නේ නැහැ. මම කියන්නේ පෘතුගීසි වාර්තා අනුව එයා නැහැ පෘතුගීසියෙන් එනකොට ඉන්න නැති කියලා හිතෙනවා. ජනකතා අනුව ඔයා යනවනේ යන්න මේ අම්බන ගල්ලට යන ඊට පස්සේ නේ යාගේ ඔය දැන් ඔය ගෝවේ තියෙනවා කියන සිරුර යාගේ කියලා කියන්නේ ඔය කතාත් එක්කනේ.
මේ යමුණු හරි සරසීතයි බඛල් බිව්වා ඊට පස්සේ යාගේ සිරුර සදාකාල තියෙන වැඩක් හැදුණයි කියලා කියන්නේ. කොහොමද එතකොටත් තොටගම විහාරයේ හාමුදුරුවෝ 500ක් විතර හිටිය කියලා කියන්නේ පෘතුගීසි වාර්තානෝ. ඒක විශාල පිරිවෙනක් නේ බරපතල පිරිවෙනක්. උගන්නපු විවිධ භාෂාවන් උගන්නපු දැනක්. අපේ මාතෘකාවට එන්නේ මේ දේශපාලන කවිය කියන කතාව සහ රාල හාමුදුරුවෝ දේශපාලන කවියෙක් වෙන්නේ කොහොමද කියන එක. ඒක ඊටාම වැදගත් කතාවක්. මම හිතන්නේ ඒක අපිට සැලලිහින්ම පටන් ගන්න පේනවා අපිට දේශපාලන කතාව. ඒක තමයි සැලලිහින් ලියන්නේ උලුකුඩේ දේවියට සහ නනුයි තුනරාගේ මේ යුවලට පුත්රුණක් ලබා දෙන්න කියන ඉල්ලීමනේ යන්නේ කැලණියේ විභීෂණ දෙවියන්ට තොරගම් විහාරයේ ඉඳලා ඉවන්න සංදේශනේ සැලලිහින් යත එන්නේ. ඒකට මේක වෙන්නේ 1400 ගණන් වල මැද භාගයේනේ බොහෝ වෙලාවට වෙන්න ඕන මේක. 1400 ගණන් වල මැද භාගය කියලා කියන්නේ මම විශ්වාස කරනවා ඒ වෙනකොට කෝට්ටේ රාජධානිය දැනන් ඉන්න ඇති යුරෝපීයෝ එමින් ඉන්නවයි කියන එක මේ පෙරදිගට ඉන්දියානු සාගරයට ඊට කලින් ඇවිල්ලා තිබුණේ නෑ යුරෝපීයෝ එනෙමෙයි කියන එක. හේතුව තමයි විශේෂයෙන්ම අපිත් එක්ක බරපතල විදියට ගනුදෙනු කරේ අරාබි වෙලෙන්දුනේ ওই පැත්තට ගන්න මේ පැත්තට කරේ චීන කය ගනුදෙනු කරේ මේ පැත්තට අරාබියයි ගනුදෙනු කරේ. අරාබි වෙලෙන්දු තමයි ගිහිල්ලා අපේ කුළුබඩු විශේෂයෙන්ම කුරුඳු ගිහිල්ලා ඇලෙක්සැන්ඩ්‍රියාව වෙනකන් ගෙනිල්ලා එතනින් යුරෝපෙට දුන්නේ. ඒතකොට මේක උඩ යුරෝපීයෝ මේක හොයාගෙන එනවයි කියන සැකය සහ මේ එනවයි කියන ආරංචිය තුනනම් ඒක නොවැරදීම ලැබෙන්නේ නැති කෝට්ටේ රාජධානියට. මං කියන්නේ ඒක නිසා තමයි යාගේ කාව්‍යවල විශාල වශයෙන් මේ මොකද රාජ්‍යත්වය කියලා කියන්නේ අපි රජ කෙනෙක් යටතේ ජීවත් වෙච්ච නැති නිසා අපිට දැනෙන්නේ නැහැ රාජ්‍යත්වයේ වැදගත්කම. ස්වෛරීත්වයේ වැදගත්කම අපිට දැනෙන්නේ නැහැ. ඒක ඔයා ස්පාඤ්ඤයට ගියොතින් ඔයා එංගලන්තයට ගියොතින් රජපෞලි කතාව බරපතල කතාවක්. ස්වීඩන් වලට ගියොතින් නෝර්වේ වලට ගියොතින් මේ හැමතැනම රජපෞලි ඉන්නවා. ඩෙන්මාර්ක් වලට ගියොතින් ඒ රජපෞලි කතාව වෙනම එකක්. රජුරෝ ගැන තියෙන ගෞරවය රජුරෝ කොහොමද ජනයාක ගනුදෙනු කරන්නේ නවීන රජ කෙනෙක් ගනුදෙනු කරන්නේ කොහොමද කියන එක අපිට ඉගෙන ගන්න පුළුවන් එහෙන් හරියට. දැන් අපි රජවරුන්ට විරුද්ධ වුණාට අපිත් එහෙමනේ හිටියේ. රජවරුන් යටතේ ජීවත් වෙන්නේ අපිත් හිතුවා රජුරෝ තමයි දෙවියන්ගෙන් මේක බාරන් තින්නේ පාලනය කරන්න කියලා. එතකොට මම හිතන්නේ රජගෙදෙට්ට හයවෙනි පරාක්‍රම බාහු රජුරවන්ට උරුමය දෙන්න රාජකුමාරයෙක් ඕනෑ කියන එක සංඝනායකට තියන්නේ නැති. සංඝ රජුනේ එයා එතකොට. සංඝ රජු දන්නවා රජකම ගන්න උරුමකාරයෙක් හරියාකාර උරුමකාරයෙක් නොහිටියොත් ඒක මේ අරාජික වෙනවා කියන එක. කොටේ උගේ එතකොට අපි දන්නවා හයවෙනි පරාක්‍රම බාහුව අපි සැක කරනවා චීනු අරන් ගිහිල්ලා එහෙ ඉඳලා මේ චීන අර සේනාපතියෙක් ඇවිල්ලා අරන් යනෝනේ ගිහලා ගෙනාපු කෙනානේ. එතකොට මේව ගියොත් මේ රාජ්‍යයේ පැවැත්මක් නැහැ කියන. අද කවියෝ හිතනවට වැඩි ඒගොල්ලෝ බරපතල විදියට මේක හිතුවා කියලා මම විශ්වාස කරනවා. මොකද අපි දන්නවා යා තොරගම හාමුදුරුවෝ හැදුනේ රජගෙදර. ඒක නිසානේ ලියන්නේ අරකි මාවැලි බිලින්දා වර ළඟට කැන්දා දුක් සැප කුමන්දා අසන නිරිඳු වෙන කොයින්දා කියන එකක් නේ තියෙන්නේ නේ. එතකොට එයා මේ රජගෙදර හැදිච්ච කෙනා මෙයා වඩා හොඳට රාජ්‍යත්වයේ වැදගත්කම දැනගින්නේ නැති කියලා මම සැක කරනවා. එතකොට ඒක නිසා තමයි බලන්න එයාගෙන් පස්සේ එන එයාගේ ගෝලෙක්නේ ගිරසන්දේශී ලියන සමහරු සැක කරනවා ඒක ලිව්වෙත් යාම කියලා. ඒ ගිරසන්දේශී යද්දී මේකත් පරාක්‍රම රාජුන්ට මේ දේව ආශිර්වාද කරන්න සහ මේ විභීෂණ දෙවියන්ගේ ආරක්ෂාව අරන් දෙන්න එක ලියන්නේ. ඒකේ ලස්සනම කොටස තමයි මම ආසම කොටස තමයි අම්බලමක වැනුම කියලා එකක් තියෙනවා. අම්බලමේ වැනුම. ඒ අම්බලමේ වැනුමේ ගැමුණු හරිම ලස්සනයි. අම්බලමේ හරිම නිර්මාණාත්මකයි. දැන් ඉන්න මේ ආණ්ඩුවට කැම්පේන් කරන අය වගේ නෙමෙයි. පබ්ලිසිටි දෙන අය වගේ නෙමෙයි. ඒකේ ඩ්‍රාමා එකක් හදන ගිරසන්දේශී කතුවරයා. දැන් මේ කෙලින්ම අපේ කර උඩ පටවන එකනේ කරන්නේ. එහෙම නෙවෙයි ඩ්‍රාමා එකක් හදලා නාටකයක් තියෙනවා අම්බලම ඇතුලේ. නාටකය මොකද්ද? අම්බලමේ නවාතන් කෙනෙක් ගත්ත මිනිස්සු කතා කරන රටතොට ගැන. කතා කරන අතරේ තමයි ඒගොල්ලෝගේ කටින් තමයි කියන්නේ අපේ රජුන කොච්චර හොඳ කෙනෙක්ද කොච්චර වාසනාවන්තද කොච්චර හොඳ ජීවිතයක් අපිට හම්බෙලාද කියන එක ඒක වෙනම අරන් කියවන්න ඕන. මට මතකයි කුමාරතුංගුන් නැහැ ලියනවා යාගේ ගිරා සංදේශ විවරණේ word of mouth campaign word of mouth campaign ඔව් හරිම ලස්සන එකක් කීකේ. ඔව් මොකද
කුමාරතුංග නැහැ කියනවා එයා යෝජනා කරායි කියලා ඒ කාලේ අධ්‍යාපන නිලධාරීන්ට මේ අම්බලමේ වැනුම වර්ණනාව පාසල් පොත්වලට අතුල් කරන්න කියලා. ඒ කියන්නේ යටත්විතවාදයට විරුද්ධව අපේ දීච්ච රාජකීයත්වය ගැන වෙනම කතාවක් අපිට හම්බෙන්නේ අම්බලක වැනුමින් තමයි. රජුරෝ කොයිතරම් හොඳ කෙනෙක්ද කියන එක. නැත්නම් අපි හිතන්නේ මේ කවුද මේ ඉඳලා ගිහපු රොබර්ට් නොක්ස් කියන රජුරෝනේ. දුෂ්ට පාලකෙක් කියන එකනේ. අරක ඊට වඩා වෙනස් එකක් සම්පූර්ණ වෙනස් එකක් ඉන්නේ. අපෝ නැවත කියවලා බලන්න ගිරා සංදේශයේ ගිහිල්ලා. ඒකට මම කියන්නේ මේ ඒගොල්ලෝ ඒ කවියෝ මේ රාජ්‍යත්වයේ එහි පැවැත්ම රජුගේ වැදගත්කම කියන එක දැනගෙන හිටියා කියලා දැන් ඉන්න අයට වඩා. ඒ දැනගෙන හිටියකින් තමයි ඒගොල්ලෝ මං හිතන්නේ ඒගොල්ලෝ බරපතල දේශපාලන කවි අපිට තාම මේක කියව ගන්න බෑ. හැබැයි උදාහරණයක් ගත්තොත් එimhe කුකවිවාදය කියලා එකක් ආවා. ඒ කුකවිවාදයේ ඇතුළේදී කුමාරතුංග කිව්වා තොරගමේ රාහුල කුකවියෙක් කියලා. ඒ කියන්නේ එයා කියන වර්ණනා ඒ විදිහටම සංස්කෘත සාහිත්‍යය තියෙනවා කියලා. එයා ගත්තේ එහෙන් කියලා. දැන් අපි දන්නවනේ නෙළුම් කුළුණ මෙහෙ හැදුවාම කවුද අපේ මෙයා මේ ඉලංගෝ හැදුවාම ඒක දැන් වෙන භාෂාවලට පට ගාලා හැදෙන්නේ. මොකද ඒක වෙනම නිර්මාණාත්මක වැඩක්. අපූර්ව වැඩක්. මීට පෙර නොදුටු දෙයක්. අපූර්ව කියන්නේ ඒකනේ. මලගයක් ඇතුලේ ඔහොම වෙනවා කියන්නේ. ඔව් මලගෙදරක් අපි මලගෙදර කියලා කියන්නේ අපි දන්නවා මලගෙදර කියන්නේ පාටියක් තමයි කියලා. බොරුවට ඇඬුවට කවුරු හරි එනකොට පොඩ්ඩක් අඬනවානේ අයියෝ කියලා කියනවා. ඉතින් මට මතකයි අනුරාධපුරේ කොහෙද මේ මලගෙදරක මේ මිනිස්සු ගෙදරට අහම් බලන කො නෝනා කියලා. නෝනා එහා ගෙදර එයාගේ ටෙලිනාට්ටේ ඊළඟ කොටස බලන්න ගිහිල්ලා. මේක ඊළඟ තරම් හිටියනම් ඒකක් දාමක ඇතුළට. ඒක අපූර්ව වෙනවනේ. ඉතින් ඒ අපූර්වත්වයේ තිබුණාම යමක ඒක වෙනත් භාෂාවලට ගන්නවා. කුකවියෙක් කියලා රාහුල හම්දාන්ට කුමාරතුංග කියන්නේ මම කුමාරතුංග ගැන කියනවා අතිශය ගෞරවයක් තියෙනවා. නමුත් ඒක මම කියන්නේ මේක අර පැරණි රසාස්වාදනය සහ ඒ ත්‍රිච්ඡේ සම්ප්‍රදායන් වල එල්ලිල කරපු විවේචනයක් කියලා මට පේන්නේ. හොඳ සංකේතයක්. හොඳ මේකක් අරගෙන අනිත් කවියකට අතුලට කිසි වැරද්දක් නැහැ නේ. එකම දේ වෙන විදිහේ ඉන්න පුළුවන් නේ. ඉතින් එහෙම කිව්වත් මම කියන්නේ ලංකාවේ කවි විචාරකයන්ට සමාජ විද්‍යාත්මක දැනුමක් තිබුණා නම් විශේෂයෙන්ම සංස්කෘතික නැත්තම් සංස්කෘතික දේශපාලන ගැන අවබෝධයක් තියෙනවා නම් මේ කාව්‍ය කියවන තුනේ යුගයේ පිහිටලා වර්තමානයට ගෙනල්ලා නෙමෙයි. ඒ යුගයේ පිහිටුවා නම් අපි දන්නවා ඊට පස්සේ අපිට වෙන්නේ අවුරුදු 500කට ආසන්න කාලයක් අපි යටත්විත යුරෝපීය යටත්විතයක් බවට පත් වෙනවා. අපි එතන නම් අපේ යුද්ධ තියෙනවනේ. විශාල යුද්ධ තොගයක් එනවා අපිට. ඒවා අපි මතක තියාගන්න පෘතුගීසි කාලේ කොච්චර යුද්ධද, ලන්දේසි කාලේ යුද්ධද, ඉංග්‍රීසි කාලේ කොච්චර යුද්ධද අපිට මතක තියාගන්න බෑ. ඔය කනපති පිටලේ කියලා මේ ලේඩන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිකුරු ලංකාවේ බුද්ධිමතෙක් ඉන්නවා. එයාගේ පර්යේෂණ ග්‍රන්ථය නම මේ හෙලන් මේ කුරුඳු වලට මෙනී මරා ගැනීම ගැන යාලිලා තියෙනවා. එයා කියන්නේ අපිට හිටපු හෙලන් තමයි කුරුඳු කියලා. මේ හැමෝම ප්‍රංශකාරයෝ, පෘතුගීසිකාරයෝ, ඉංග්‍රීසිකාරයෝ, ලන්දේසිකාරයෝ ඔක්කොම එනාතර ඔය මතක තියාගන්න. කවදාවත්ම අපේ රටවල් යටත් නොකරගත්ත ස්වීඩනයේ ඩෙන්මාර්කයේ පවා ওই පීරියඩ් එකේ කාල පරිච්ඡේදයේ නැගෙනහිර ඉන්දියාව වෙළඳ සමාගම් හැදුවා. VOC කිව්වම ඩච් VOC කියන්නේ එකක්. ඉංග්‍රීසි VOC කියන්නේ තව එකක්. මේ ස්වීඩිෂ් VOC කියන්නේ තව එකක්. ඩෙනිෂ් VOC කියන්නේ තව එකක්. එතකොට ඒගොල්ලොත් මේ හැමෝම මේ ආසියාවට ඇවිල්ලා මේක දැහැගන්න මේක අරගෙන යන්න උත්සාහ කරමින් හිටියා. එතකොට මේ අනතුරු මම කියන්නේ ඉස්සෙල්ලම දකින්නේ සමාජයක ඉන්න සංවේදීම කොටස සාහිත්‍යකාරෝ. ඒකෙත් අති සංවේදී කොටස කවියෝ. එතකොට ඒගොල්ලන්ට ඕන වෙන්න ඕන ඇති ඒ ජන සමාජයට ඒකේ තියෙන වැදගත්කම, ඒකේ තියෙන සුන්දරත්වය, ඒකේ තියෙන අලංකාරය කියන්නේ දැන් ලියන්න බෑනේ. අපි දන්නවා නුවර යුගයේ අපිට හම්බ වෙන මුල්කිරි ගලට ගියාම වේලපත්ත ජාතකයේ ස්ත්‍රීන් රබන් ගහලා නටන්නේ උඩුකය නිරුවතින්. මේ අවුරුදු 200 300ක් ඇතුළේ දේවල් මම කියන්නේ. එතකොට දියකෙලි වෙනුම් බලන්න කියලා කොච්චර ලස්සනද කියලා. එතකොට දැන් අපිට වතුර කොටවක් බහින්න දෙන්නේ නැහැ ළමයෙකුට. නමුත් දියකෙලි වෙනුම් යන එකෙන් කියන්නේ ඒක තිබුණේ නොතිබිච්ච නෙවෙයිනේ. කැලණි ගඟේ මේ දියකෙලිය තින්නේ නැති වීණා වාදනය වෙන්නේ. මොකද අපි දන්නවා
එහෙම අපිට සම්ප්‍රදාය තුනේ කියන එකට මේ අන්තිමට අපිට හම්බෙන්නේ ඒ සංස්කෘතිය අපිට හම්බෙන්නේ වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුරන්ගේ කාලේ. ඒ වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහට අපහාස කරනවට මේ ඉතිහාසය අපහාස කරන සෙල්ලම් කුමාරයා කියලා විනෝදෙන් හිටි විනය කියලා. මේ මිනිහ රසිකෙක් නේ. ඒ කියන්නේ එයාගේ මාලිගාවක් කුණ්ඩසාලේ තියෙනවා. කුණ්ඩසාලේ කියලා කියන්නේ මේ සංගීතය අහනවා කියන එකනේ. කුණ්ඩ කියන්නේ මේ කනනේ. ඒකට කන පිනවන ශාලාවට කියන්නේ කුණ්ඩසාලි කියලා. එතකොට එහෙම රජ්ජුරුව පවා සංගීතයේ රස විඳින ක්‍රමයක් විනෝද වෙන ක්‍රමයක් දියකෙලි වලට යන ක්‍රමයක් තිබුණා. ඉතින් ඒකේ සැලනි සංදේශ දියකෙලිය බලන්න. මේ නැටුම් ටික බලන්න. ගුත්තිලක යාගේ කවුද රාහුල හම්දුරන්ගේ ගෝලයා. වැත්තේ හම්දුරන්ගේ කවි බලන්න. කොච්චර ලස්සනද කියලා ගුත්තිලේ කවි. නැටුම් ගැන තියෙනවා. ස්ත්‍රී නටන ඒවා. දැන් ඉතින් ස්ත්‍රියකට පන්සලකට ඇතුල් වෙන්නත් බෑ. දැන් මේ උළු ඉඳන් පල්ලෙහාට බුරුකාවක් දාගෙන යන ගානට ගෙනලා තියෙන්නේ. නමුත් ඒක එහෙම නෑ. ඒ කාල දැන් බලන්න අපේ පස්සේ රාහුල හම්දුරේ තොටගම විහාරෙම නුවර යුගයේ ඇඳපු චිත්‍රවල උඩුකය වහලා නැහැ. අපි එතකොට ඒ පන්සල කියන එක මේ තියෙන මේ ඉලව්ව නෙවෙයි තියුනේ. එතකොට මිනිස්සුන්ට ගිහිල්ලා බලන්න පේන්ටින්ග්ස් තිබුණා. බිත්තිය වෝල් පේන්ටින්ග්ස් තිබුණා. චිත්‍ර තිබුණා බලන්න නේ. දැන් චිත්‍ර නෙවෙයිනේ. ඉලව් ගෙදරන්නේ තියෙන්නේ. ඉලව් ගෙදක් තියෙන්නේ. කියක් වෙලා තියෙන්නේ. දැන් හැම මේ මෝඩකෙම ඔළුවෙන්නේ චෛත්‍යයක් හදන එක. ඒකට ඉතින් අර සුජිත් මේ අපේ රත්නායක මරු කතාවක් කියන ඊපෙරද මම දැක්කලා කියලා තියෙනවා. එයාට නම් ඔය බුබ්බුලාකාර චෛත්‍ය පේන්නේ මේ ස්ත්‍රී පියවරක් වගේ කියලා. ඒක තමයි ඔච්චර ආදරයක් මේ කට්ටියට ඔය හැඩයට දේවල් හදන්න හිතෙන්නේ කියලා. ඒක සුජිත් එක කතා කරනකොට කොහොමද සුජිත් ඒක හිතන්නේ මේ බුබ්බුලාකාර චෛත්‍ය කියන්නේ පියවරක් කියන එක. ඉතින් වෙන කතාවකුත් තියෙනවා සයිකොලොජිකල් රීඩින් කරලා. මනෝවිද්‍යාත්මක ඒවා. නමුත් ප්‍රධාන දේ අපිට එන්නේ එතකොට මේ පන්සල ඒගොල්ලෝ සංස්කෘතික මධ්‍යස්ථානයක් කරලා තිබුණා. මේ වගේ මේ හැකි ඉක්මනින් නිවන් දකින්න ක්‍රමයක් නෙවෙයි ලෞකික ජීවිතේ විඳින ක්‍රමයක් නේ. ඉතින් ඒකට වෙන සම්ප්‍රදායක් තිබුණා අපිට මේ ආරණ්‍ය වාසයගේ. ආරණ්‍ය වාස සම්ප්‍රදාය. ඒ කියන්නේ මේ පැත්තේ දියකිලි වෙනුම කියනකොට ඔයාලට මතක නම් සැලලිනිය තියෙන අඟනක් දියපී නායයි මෙතරට තව එකෙක් දියපී නායයි එතරට පහරක් දුන් පමණින් ඔහු සිරසට අනෙකෙක් හැඬුවා කෙනෙහි දුර සිට ගියා. දියකෙලිය අතරේ පොඩි يعني ගෑණි ස්ත්‍රියක් මේ පැත්තට පීනගෙන එනවා. පුරුෂයෙක් මේ පැත්තට පීනගෙන යනවා. ජනකම මොකක් හරි මේ කොහෙන් හරි ගල්ලන්නේ නැති. මගේ බස්සයි කියලා. එතකොට ඒකට ස්ත්‍රිය ගැහුවාම පිරිමියාට අඬන්නේ ගොඩ හයින්න කෙනෙක්. නමුත් ඒ පිරිමියාගේ ඇත්තම ප්‍රේමවන්තිය තමයි අඬන්නේ. කොච්චර ලස්සන මගේ. මෙහෙමනේ තියෙන්නේ. ඒතකොට ඕකට ගණනාත් ලබවා කියනවා. ඕකට විරුද්ධව තමයි ඔය ලෞකික ජීවිතයේ ආස්වාදනය කිරීමට විරුද්ධව තමයි වීදගම හාමුදුරුවෝ ලියන්නේ. අර ලිපගිනි මොලවන තෙක් දිය සැලියේ සැපයක් යයි කකුලුවදිය කෙලියේ. අන්තිම සැපයක් නම් නැත කම් රස කෙලිය කියලානේ කියන්නේ. එතකොට මේ වාදෙ ඉන්නේ. ග්‍රාමවාසී එක්කෙනා මේ ජීවිතයේ විඳීම දිය කෙලිය නේ අනුරතිය විඳීම ගැන කතා කරනකොට ආරණ්‍ය වාසී කියලා කියනවා ඕක නෑ ඕක උඹලා ඉන්නේ ඔය කකුල මේ මුට්ටිය දාලා ඉන්නේ තා පොඩ්ඩකින් ඕක හොද්දට යනවා එතකොට මේ ජීවිතේ ඉවරයි කියලා මේ අනිත්‍යතාව කියන්නේ යනවා. මගේ මේ විවාදය කෝට්ටේ යුගයේ ජන ජීවිතය ඊටම සස්ක්‍රීය කරන්න ඇති. ඒක මේ විඳවන එකක් නෙවෙයි විඳින එකක් බවට පත් කරන්න ඇති කියලා. ඔව් ඔව්. අනිවාර්යෙන් මං කියන්නේ. හොඳ සංකතනයක් නැති වෙන්නේ ඉතින්. නිකමට හිතන්න හංසි සහ සැරලිහිණියේ විශේෂයෙන් ගිරා සංදේශ සහ සැරලිහිණියේ මේ හංසයා යන පාර වර්ණනා කරන විදිය. මේ සැරලිහිණිය කොච්චර ලස්සනද මේ තොටගම්මේ ඉඳලා කැලණියට එන එකේ. ඒ කියන්නේ පරිසර වර්ණනා ටික බලන්න. දැන් මේ පරිසරවාදී කවියෙකුටවත් ඒ ටික කරගන්න බෑනේ. හරිම ලස්සනයිනේ. මැරෙනකන් අමතක වෙන්නේ නැහැ සමහර තියෙන කවි. විශේෂයෙන්ම මට මතකයි ගිරසන්දිස් තමයි තියෙන්නේ නේ අරක තියෙන්නේ. ඇසේ ළමා වසු පැටියන් හඬ දුරට දිසෙයි වෙහෙර එහි සුර විමනක් ලෙසට රසෙහි අමා රසමය මේ පියදුක හරිම ලස්සන. කියන්නේ මම කියන්නේ මේ යුගයේ හිටපු විශේෂයෙන්ම ආගමික කවියෝ දෙකට බෙදුනත් එක කොටසක් ලෞකික ජීවිතයත් රටට ආදරය කරන්නත් පුරුදු කරා. ඒකේ රටේ సౌందර්යය නේ සුන්දරත්වය තියෙන එක.
ඒකේ තියෙන භක්තිවන්තකමට කරන ගෞරවය, රජු මහජන ජන ජීවිතයට නිදහසේ ගලා යන්න ඉඩ දීම, මේ සියල්ලම ඒකේ තිබුණා. අරක ඒකට විරුද්ධව එක ගියා තනිකරම මේ අරණ්‍ය වාසියකින්. නමුත් ඒක එහෙම ලියුණා, මේකත් මෙහෙම ලියුණා, මිනිස්සුන්ට ඕන විදිහට ජීවත් වුණා. නමුත් අපිට වර්තමානයේ ඒක හම්බෙන්නේ නැහැ නේ. වර්තමානයේ සිංහල භික්ෂුව කියලා කියන්නේ කලා විහීනෙක්, රසිකෙක් නෙවෙයි. අර අපිට හම්බෙන කෝට්ටේ යුගයේ හම්බෙන රසිකයා නැහැ. අර රසකාමී භික්ෂුව, ලෞකික ජීවිතයට ආදරය කරන පුරුදු කරන භික්ෂුව නැහැ. මෙන්න මේක නිසා මං කියන්නේ අපේ මේ එන සංස්කෘතික දරිද්‍රතාවය බෞද්ධ සංස්කෘතිය තුළින් එන එකක්. ඒක එහෙම මෙහෙම කරන දීප එකක් නෙවෙයි ඒක. ඒක නිරන්තරයෙන්ම ඉතින් අපිට නාගසේන කතාවේ ඉන්නේ විවාදිනේ තනිකරම යන්නේ. ඔව්. මිලින්ද ප්‍රශ්නය. ඔව් මිලින්ද ප්‍රශ්නේ කියන්නේ තනිකර විවාදයක් නේ. මොන තරම් ලස්සන විවාදයක්ද කියන්නේ ඒක. ඒව ඇතුලේ මිනිසුන්ට තර්ක කරන්න, හිතන්න, වාද කරන්න පුරුදු කරන ක්‍රමයක් තිබුණා. හිතන්න නම් වෙන කලාපයක් අයිනේ. වෙන කලාපයක් අපිට ඇරලා තිබුණා. මේ දන ගහගෙන අනේ සාදු කියන්නේ එහෙ කියන හදපු එකක් නෙවෙයි ඒක. ඊට වැඩි හිතන්න හදපු එකක් තිබුණා. ඒ හිතන්න එක ඇතුලේ මිනිස්සු හිතුවා මම කියන්නේ එහෙම විවාද සම්පන්න සමාජයක විතරයි ගැමුණු නිර්මාණාත්මක දේ හැදෙන්න පුළුවන්. ඒක සාහිත්‍ය කලාව විතරක් නෙවෙයි. නිෂ්පාදන ක්‍රම ඇතුලේ නිර්මාණාත්මක ක්‍රම එන්න පුළුවන්. මොකද මට මතකයි මම මේක ඉස්සෙල්ලා කිව්වද මතක නැහැ. මම මුක්කර හටන කාව්‍ය හොයාගත්ත බ්‍රිතාන්‍ය පුස්තකාලේ තියලා ඒ අර පැත්තකට දාලා පත්තුරු එකතු කරලා හදාගත්තාම ඒකේ තියෙනවා ඉන්දියාවේ විශාඛපට්ටනම නාගපට්ටනම ඉඳලා එනවා විශාල කණ්ඩායමක්. ඔය සූරිය කියන પરම්පරාව තියෙන ලංකාවේ. වර්ණකල සූරිය, මණකු සූරිය, ඒගොල්ලන්ගේ වාසගම මට ඉස්සෙල්ලාම හම්බෙන්නේ මේ කෝට්ටේ යුගයේ අවසාන කාලේ. ශ්‍රී පරාක්‍රම රජුන් කාලේ අයින් රාක්මහ. ඔය මුක්කර වරු කණ්ඩායමක් ඇවිල්ලා ඔය මේ මුතු පරති වුණ හලාවත් ඒව අල්ල ගන්න උත්සාහ කරනකොට තමයි සටන එන්නේ. ඒකට ඒගොල්ලන්ට යුද්ධ කරගන්න බැරි වුණාම ඒගොල්ලෝ සම්ප්‍රදායික විදිහටම ලංකාවේ යුද්ධ වලට එන මේ දෙමළ සමාජයේ විශාල කණ්ඩායමක් ගෙන්නනවා. විශාඛපට්ටනම නාගපට්ටනම. ඒගොල්ලෝ සල්ලි ඉල්ලනෝ රජවාසලෙන් යුද වාර්තාවේ අපිට ඊයන් ගන්න සල්ලි දෙන්න කියලා. ඒකට මට ප්‍රශ්නයක් ආවා ඊයන් මොකටද? දුනු හදන්න ඊයන් වල ඉන්න වෙන්නේ. මම ඕක ඉදිරිපත් කරා ප්‍රධාන වශයෙන් ගණනාත් සහ ඉතිහාසකරුවෝ ඒගොල්ලෝ කිව්වේ බොහෝ වෙලාවට තුවක්කු තියෙන්නේ නැතිව කාලේ වෙනකොට අපි අතර ගියා. කොහොමද තුවක්කු? ඉතින් අරාබි වෙලෙන්ද හිටියා. අරාබි වෙලෙන්ද තුවක්කු ගෙනත් දෙන්නේ නැති. යුරෝපේ තුවක්කු මෙහෙට එන්නේ නැති. ඔක මහ වැඩක් නෙවෙයි කියලා. අපි දන්නේ නැහැ. මගේ නෑ. එතකොට ඒක ගෙන ආපු ගමන් මෙහෙ හිටපු අපේ බාසුන් නැලා පටස් කළා හදන්නේ නැති එක. නැත්නම් අපි දන්නවනේ දැන් මේ ඊයේ පෙරේදා නෙදර්ලන්තෙන් ආපහු එපු කාලතුවක්කු දැක්කම ඒ කැටයන් දැක්කම මොකද වෙනව? වෙලිදිය නෙවෙයි ඒව නිකන් ප්‍රදර්ශනීයට තියන හරිම ලස්සනයිනේ. කැටයන් කළා එක එක විදියට වැඩ දාලා රිදියෙන් අරෙමින් කැටයන් දාලා තියෙන්නේ. නෙදර්ලන්ත ඩේ එක තිබ්බ නේද මේ ළඟදී? නෙදර්ලන්ත ඩේ එක තිබ්බ මම හිතන්නේ. මම දැක්කා ඒක අර ඒක මෙහෙට ලංකාවට ඒක ආපහු එවන එකේ පොඩි වල print කරලා තුන පොතක්. ඒක තමයි මම දැක්කේ. ඒ තුවක්කු වල තියෙන කැටයන් දැක්කහම නෙදර්ලන්ත කියන්නේ ලන්දේසි නේ අය. ලන්දේසි නේ. හැමස් දැන් කියන්නේ මේ නෙදර්ලන්ත කියලානේ ওই කාලේ. ඉතින් මම කියන්නේ ඒ නිර්මාණාත්මක භාවය ඇතුළේ තිබුණා. ඒ නිර්මාණාත්මක භාවය අවුලුවල පුබුදුවල ගන්න ක්‍රමයකුත් තිබුණා. ඒකට අගෞරව කරේ නෑනේ. දැන් වගේ. දැන් යටත් විවිධ ව්‍යාපෘති ඇතුලේ තමයි ඒ නිර්මාණාත්මක නිෂ්පාදනයට අගෞරව කරන්න පටන් ගත්තේ. උන් වැඩක් නෑ. උන්ට කරන්න බෑ කියන එක ආවේ. ඊට පස්සේ ඒක ඩී.එස්. සේනානායකගේ කැලෑජෝන් ප්‍රොජෙක්ට් එකයි විමල සුරේන්ද්‍රගේ විදුලි ප්‍රොජෙක්ට් එකයි දෙකේ ආපහු කැලෑජෝන්ගේ ප්‍රොජෙක්ට් එක යෑගත්තම අර මිනිස්සුගේ නිෂ්පාදනය කිරීමේ කතාව පැත්තකට මිසුණා. අපි හිතුවා නෑ ගොවිතැන් කළාම තමයි මේක කොට දාන්න පුළුවන් කියලා. එහෙනම් මේක හාල් නිෂ්පාදනය වැඩි කරගත්තා කියලා රටක් සංවර්ධනය වෙන්නේ නෑ. රටක ජාත්‍යන්තර තත්ත්වයක් හදාගන්න බෑ. නවීන රාජ්‍යයක් වෙන්නත් බෑ. මම ආපහු වෙන්නේ අතේට කෝට්ටේ යුගෙට මෙන්න මං කියන්නේ රාජාණ්ඩු යටතේ පවා මේ වගේ නිදහස තිබුණා මිනිස්සුන්ට. මේ දැන් නැති එක. දැන් අඳින්න ගියා නම් මුර්ගිල් ගාව චිත්‍ර ටික බේලපත්ත ජාතක මොකද වෙන්නේ? අඳින්න දෙනවද? දෙන්නේ නැහැ නේ අඳින්න. මේ රබන් ගහනකොට පැද්දෙන පියුරු සහිත ස්ත්‍රීන් පන්සලේ අඳින්න ගියා නම් එහෙනම් ඉතින් අඳින්න යන එකක් ගුටි කාලා යෝජනා කරපු එකක් ගුටි කාලා මැරුම් කඩ දෙන්නට යන්න වෙනවා. ඉතින් දැන් කරන්න බෑ. ගිහිල්ලා බලන්න තොරගම් විහාරේ වෙස්සන්තර ජාතකයේ තියෙන ලස්සන ෂෝක් එකට මේ
ඇඳලා තිනවා මේ අඩනිරුවත් ස්ත්‍රීන් ඕන තරම් ඉන්නවා. ඒක හාමුදුරන්ට ප්‍රශ්නයක් වෙලත් නැහැ. ගිහියන්ට ප්‍රශ්නයක් වෙලත් නැහැ. ප්‍රභූවරුන්ට ප්‍රශ්නයක් වෙලත් නැහැ. නමුත් දැන් මේකත් මගේ නිතර මේ සංසන්දනය කියන්නේ මම මේක දැන් ඒක නෑනේ. මේ එක ජන කතාවක තියෙනවා මේ තොටගම වාසිරි ජන කතාවක තියෙනවා මේ පරකම් බහු රජු එන්න කියනවා හාමුදුරන්ට. එන්න කියන්නේ පැමිණිලි කළා කවුරු හරි මේ අපේ සංඝරජ හාමුදුරුවෝ මේ අයි මම ඔතෙන්ද එන්න කලින් පොඩ්ඩක් කැමති අතරමැද අහගෙන ඉන්න අය සමා වෙන්න. මම මේ ඕගොල්ලන්ගේ පහසු උදෙසාම තමයි මේක ටිකක් තව මේ යටින්ම ගහලා ගන්න බලන්නේ නන්දනයිගෙන් මේ රාහුල හාමුදුරුවන්ගේ මේ සම්භවය කියලා මම මේ අර්ථ දක්වන්නේ මේ කුලයේ ජාතිය නෙමෙයි. පැවැත්ම කොහෙන්ද එන්නේ රාහුල හාමුදුරුවෝ කොහෙද කවුද මොකද්ද ගිහි කල දීපේවත පිළිබඳව එහෙම එයා කියන්නේ එයා කඳවුරු කුල කියලානේ. කඳවුරු කුලය කියන එකක් දැන් හොයාගන්න බෑ අපිට. කඳවුරු කුල උපන් එදිතොට ගම්මු පියස ඔබ කියලානේ මේ දැනගත්තයි කියලා. එතකොට කඳවුරු කුල උන්වහන්සේගේ දෙමව්පියෝ ගැන එහෙම සඳහනක් නැද්ද? කුමාරිද මෙහෙමයි. රජමාලිගාවේ හැදී වැඩෙන්න නම් අනිවාර්යයෙන්ම ප්‍රභූ පවුලක වෙන්න එපායි. එහෙම නැත්නම් ඒක වෙන්න බෑනේ. ප්‍රධාන රටේ තිච්ච ප්‍රභූ පවුලකින් එන්නේ නැත්තේ යා. ඉතින් පොඩි කාලෙම දක්ෂකම් පේන්නේ නැති. ඒකෙන් තමයි රජකෙදිට ගෙනියන්නේ නැති. ඒක කියන්නේ නැතිනේ. දක්ෂයෙක් කියලා පේන්න පටන් ගන්නවනේ පොඩි කාලෙම. ඔව්. උච්චර භාෂාවක් ඉගෙන ගන්න මේ දේවල් කරන්න පුළුවන්කමක් තියෙන එක දැනගත්තාම ගෙනියන්නේ නැති. ඉතින් කඳවුරු කුල ඉපදුන අර කියන එකනේ අරනකොට අපිට ඊට වඩා තොරතුරු නැහැ යාගෙන. ඒකින්ද එක මත කියනවාද මෙහෙම වෙන්නේ නැති මෙහෙම වෙන්නේ නැති මේ සමහර තමන්ගේ කුල වලට දාගන්න එක වෙන කතාවක්. ඔව්. අපි පරාක්‍රම බහු රජු එන්න කිව්වා. ඔව් එන්න කියලා කිව්වහම එන්න කියලා කියන්නේ කවුරු හරි ගිහියෝ හරි ප්‍රභූ හරි පැමිණිලි කරන මේ හාමුදුරුවෝ ලියන කාව්‍ය ශෘංගාරයේ පිරි එකක්. ස්ත්‍රීන් ගැන වර්ණනා තියෙනවා මේකේ. අනුරාග වර්ණනා තියෙන ගම රජුරෝ එන්න කියලා මේ ජන කතාවේ කියන්නේ අහනවා මේ හාමුදුරනේ මොකද මේ මිනිස්සු මේවා ගැන පැමිණිලි කරන්න කියලා. එතකොට රාහුල හාමුදුරුවෝ කියනවා ජන කතාව අනුව ඔබ වහන්සේ මේ අසූචි වල රස දන්නවද කියලා. ඉතින් මම අසූචි රස දන්නේ නැහැ නේ. කවුද කියන්නේ දැන්? රජුරෝ කියන්නේ. හාමුදුරුවෝ අහනවා ඔබ වහන්සේ දන්නවද අසූචි වල රස? හාමුදුරුවෝ මම දන්නේ කොහොමද අසූචි වල රස? එහෙනම් ඔබ පිත්තල දේවල් සුද්ධ කරනකොට අසූචි පාවිච්චි කරන්නේ ඇයි? ජන කතාව ඈ. දැන් රාහුල හාමුදුරුවෝ රජුරෝ අතර වාදේ. ඒකට කියනවා ඒක ඇඹුල් ගතිය නිසානේ. එතකොට මේ අසූචි වලින් පිත්තලදී පිරිසුදු වෙනවා කියලා සුද්ධ වෙනවා කියලා දන්නේ ඇඹුල් රස තියෙනවා නම් කාලා බලලා නෙවෙයි අපි දන්නවා ඒක ඇඹුල තියෙනවා කියලා කොහොම හරි දැනගෙන තියෙනවා. ඒ වගේ තමයි මම ගිහි ජීවිතේ මේක විඳලා නෙවෙයි මේක දැනගෙන ලියන්නේ හිතලා ලියන්නේ කියලා කියනවා. ඔහුගේ ජන කතා තියෙනවා විශාල ප්‍රමාණයක් එයාගේ ඒ ලියපු අනුරාගී කාව්‍යවල පරමි සංදේශයට යන්නකෝ බලන්න. තාම ලාබාල වයසේ ලියන්නේ. ඒ ලාබාලකම් පේනවා. එයා ඒක ඇතුලේ අදත් අපිට පන්ති කාමරයක් ඇතුලේ උගන්න ගන්න බැරි තියෙනවනේ. කවිතිය කොච්චර තියෙනවද? ඒ කවිතිය උගන්න බැරි කවිතිය තියෙනවා. ඒක කලාව හැටියට පිළිගන්නවත් අපිට බැරි වෙනවනේ. මං හිතන්නේ මේ පරිවි සංදේශයේ සාමාන්‍ය පෙළකට උසස් පෙළකට ඒ කවි නියම කරයි කියලා කවදාකවත් තව අවුරුදු 100කටවත්. මොකද ඒක ඒ යුගයේ මොකද අපි ඒ යුගයේ තියලා ඉගෙන ගන්න. අර සත්සර කැකුල කුඩ තුලදී හසක මුල සිත් සහ තුසින් සෙද්ද විදහ පුබුදු කළ ඒක කියන්නේ මේ පත්තු අනගකට කරලොල මත් සලෙලෙකු ගියේ වැනි අවලි කියලා මට සම්පූර්ණ වදිනවා. ඒ කියන්නේ මේ වැඩි වියටපත් නොවු තරුණ දැරියක් එක්ක මේ කෙනෙක් කියපු මේ අනුරාගී සම්බන්ධතාවය තමයි කියන්නේ. දැන් ඒක උගන්නන්න ගිය මොකද ඒක උගන්නන්න ඕන නම් මම උගන්නන්නත් ඕන ඒක. අපි ඒ යුගවල විච්ච කතාව ඉගෙන ගන්න එපා. සංස්කෘතිය ඉගෙන ගන්න එපා. එතකොට ඒක අපිට එක පැත්තකින් මේ කාව්‍ය ඇතුලේ සමකාලීන ජන ජීවිතය සම්ප්‍රදායන් සිරිත් ගොඩක් දැනගන්න හම්බ වෙනවනේ. එතකොට රාහුල හාමුදුරන්ට උනත් තමන්ගේ සමාජය ඇතුලෙන් අවසරය තිබුණා ඒවා ලියන්න. ඒවා පොදු ජනයාට කියවන්න දෙන්න. එතකොට
මම මේ ආශ්‍ර නංගන නෙවෙයි සමහරව විශ්වාස කරන විදිහට මේ අතීත කාමයක් උඩ නෙවෙයි මම මේ කියන්නේ. නමුත් යටත්විතවාදයට වඩා යටත්විතවාදය තුළ අපි මුහුණ දීපු අකරතැබ්බීම් වලට වඩා නිදහසක් අපිට කෝට්ටේ යුගයේ හම්බ වෙනවා. ඔව්. ඒක අපිට තහවුරු කරගන්න පුළුවන්. රාහුල හාමුදුරුවෝ විදගම හාමුදුරුවෝ නේ අපි දන්නේ නැහැ කියලා සංදේශ කවුද ලියුවේ කියලා. එතකොට මේ බෑත්තවේ හාමුදුරුවෝ ලියපු කාව්‍ය තවත් ලියපු ගොඩක් තියෙනවා. ඒව ඇතුලෙන් අපිට මේක පැහැදිලි කරගන්න පුළුවන්, තේරුම් කරගන්න පුළුවන්. එහෙමයි අපි මේ තියෙන මේ දැන් තියෙන මේ බෞද්ධ සංස්කෘතියේ තියෙන අවුල් ටිකෙන් ගැලවෙන්න අපිට පිට වෙන්න තියෙන්නේ විශේෂයෙන්ම මේ කෝට්ටේ යුගයේ. මේ දෙක සංසන්දනය කරනකොට. එහෙම අරගෙන විතරයි අපිට පුළුවන් අපිට ඊළඟ මොකද අපි ස්වාධීන ජාතියක් හැටියට තීන්දුව ගත්තේ. ඔව්. නිදහස් ජාතියක් හැටියට. නිදහස් ජාතියක් නැතුව කවුරු හරි විශ්වාස කරනවා නම් යටත්විදවාදී හැටලේ විතරයි දිනු වෙන්න පුළුවන් කියලා. ඒක එන වහාම සිද්ධ වෙන්න ඕනේ ඒ ආර්ථික හා සංස්කෘතික ජයග්‍රහණ ඇමරිකාව පස්සේ ඉන්න මෙක්සිකෝවට දින්න ඕනේ. අයර්ලන්තයට හම්බෙන්න ඕනේ. එහෙනම් බ්‍රිතාන්‍යයේ යටත්විදයක් හැටියට අර්ධ යටත්විදයකට අයර්ලන්තයට හම්බෙන්න. මොකද හම්බෙන්නේ නැහැ යටත්විදවාදයේ විසින් අපිට විකසිත වෙන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. කොහෙන් හරි පාලනයක් එනවා. ස්වාධීන ජාතික විතර නිදහස් වෙන්න පුළුවන්. මං කියන්නේ එහෙම දීන ජාතියකට නිර්මාණාත්මකව හිතන්න ස්වාධීනව හිතන්න වැඩ කරන්න බෑ ගැඹුරු. ඒක අපිට ආසන්න උදාහරණේ විශේෂයෙන් අපිට නුවර යුගයෙන් ගන්න බැරි නුවර යුගයේ පුරාම අපි කෝටි යුගයේ අවසානයේ ඉඳලා නුවර යුගයේ පුරාම අපි කෝටි යුගයේ තව විශාල කොටසක් ඇතුලේ අපිට සිද්ධ වුණේ විදේශීය ආක්‍රමණිකයන් සමග යුද්ධ කර ඉන්නනේ. ප්‍රධාන දේ වුණේ මේ හිටපු හෙලන් ගෙනියන්නේ නේ එනේන එක අපිට යුද්ධ කර අවුරුදු 500ක් ඉන්න සිද්ධ වුණා. එතකොට මහනුවර ඔය තියෙන අවුල් ටික හැදෙන එක හේතුකුත් තමයි. අර හුණ්ඩුවට කොටු වෙලා මේ තියෙන දේ බේර ගන්න දරන උත්සාහය නිසා. ඒ රාවණ හාමුදුරන්ගේ තිවිච්ච මං දන්නේ අපි දන්නවා ගම්පොල හිටපු මේ වික්‍රම් බාහු කුමාරයාගේ පුතෙක් කියන කතාවේ මොකක්ද ඇත්ත නැත්ත ඒක දන්නේ නැහැ. වෙන්නත් ඇති මම දන්නේ නැහැ. මේ ඉතින් ලියන එක එක්කන ජනප්‍රවාදයක් ඔය බටුවන්තුඩාවේ පඬිතුමත් ඕක මේ සංග්‍රහ කරලා තියෙනවා කියලා කියනවා මේ එහෙම වික්‍රම් බාහු කුමාරයාගේ. ඒක හේතුව වෙන්නේ මෙහෙම. ඔව්. ඒක හේතුව වෙන්නේ මෙයා කවුද මේ බටුවන්තුඩාවේනේ. බටුවන්තුඩාවේගේ ගෝලයා තමයි හික්කඩුවේ සුමංගල. හික්කඩුවේ සුමංගල පැවිදි වෙන්නේ තොටගම් විහාරේ. ඒකට ඒ දෙන්නටම තොටගම් විහාරයක සම්බන්ධයක් තිබුණා. එතකොට ඒගොල්ලන්ට ඕන වෙනවා ඇති මේ ඉතිහාසයේ විදිහට ලියන්න රජකුමාරයෙක් කියලා ගේන්නේ තියෙනවා. නැත්නම් සංඝරාජකම හම්බෙන්න විදියකුත් නැහැ. හැබැයි කෝට්ටේ යුගයේ බරපතල විදිහට භික්ෂුන් අතර මේ තියෙන වගේ කුල ભેදයක් නුවර යුගයේ තිබුණේ කියලා වගේ දකින්න නැහැ. අහන්න නැහැ. දැනෙන්නේ නැහැ අපිට. ඒව තොරාගෙන පැවිදි කිරීමක් කෙරුණාය කියලා. ඔව්. එහෙම තිබුණා නම් අපිට කොහරි දැනගන්න තැන් තියෙනවනේ නේ. එහෙම තිබුණේ නැහැ. ඒකින්ද අපිට විශ්වාස කරන්න බැරි. ජනප්‍රවාද තමයි වැඩි. ජනප්‍රවාද තමයි වැඩි ලිඛිත සාහිත්‍ය වල නේ. ඔව් ඒක ජනප්‍රවාදයක එනවනේ දැන්. ඒක විශ්වාස කරන්නත් බෑ. ඔය වැතවේ හාමුදුරුවෝ ගුත්තිල කාව්‍ය ලිව්වහම මේ බරපතල අවුලක් ආවනේ ගෝලයයි ගුරේ අතරේ. කියන්නේත් ගුත්තිල මුස්ලිල කතාවක් හැදුවෙත් කවියට ලිව්වෙත් මේ ගෝලයයි ගුරයි අතර තියෙච්ච තරඟ නිසායි කියලානේ කියන්නේ. ඇත්ත කතාවනේ ගුරයි ගෝලයයි අතරේ ගැටුමක් තියෙන්නේ. ඊළඟට එයා කියනවනේ වනපස මලින් පුද කරයි පවසනු කවරපො يعني හොඳම මල්ලේ කැලෑ මල් වලින් හරි බුදන් නැත්තම් ඒක වටිනයි කියලා පොඩි තැහෙන උපහාස තියෙනවනේ ඒක ඇතුලේ ගුරුවරයාට කරපු. එතකොට ජන කතාව වෙන්නේ අපේ ගම්වල තියච්ච මේ රවුල හාමුදුරුවෝ මෙහෙම දම් බෙදෙන වෙලාවක මේ හත් පාරක් පලා බෙදුවා කියලා පලනු කියා පලා බෙදෙනවා කියන කතාව වෙන්නේ ඕකෙන් කියලා තමයි කියන්නේ. එයා එතකොට මෙයා දැන් පන්සලෙන් පිට වෙන්න ඕන උනහම මේ අර දම් බෙදෙන කෙනා ලවා හත් පලකින් පලා බෙදුවේ පාත්‍රයට කියලා. ඇඟෙව්වි. පොඩි සංස්කෘතික විදියක් නේ යන්න කියලා කියන එක. පැහැපන් දොට්ට කියන්නේ නැහැ දැන් වගේ මේ කුඩ මිටි හරස් කරගෙන මේ පොට්ටනිය තරම් බහැපිය එළියට කියලා පන්සලෙන් කියලා කියන ක්‍රමයක් තියෙන්නේ නැතිවත් මේ සංස්කෘතික මිනිස්සුනේ නේ. එතකොටයි තමයි දැනගත්තේ කියලා. හැබැයි තව කතාවක් එනවා මේ දෙන්න ඉන්දියාවේ යනකොට මෙහෙම අත්අඩංගුවට අරගෙන මේ දැම්මාය මේ හිර කූඩුවකට සීතල කාලෙක එතකොට දෙන්න පොර බැදුවා එළි වෙනකන් මේ සීතලෙන් ගැලවෙන්න. ඔය වගේ හරි දෙන්න ඒ දෙන්න අතර තියෙන අපූර්ව සම්බන්ධකම් ගැන කතා ගොඩක් තියෙනවා.
ජනකතා අතරේ වෛත්‍ය හාමුදුරුවෝයි මේ තොරගේ හාමුදුරුවෝ ගැන. නමුත් ඒක මං හිතන්නේ එතනක් තියෙන්නේ තව ගැටුමක්, තව විවාදයක්. දැන් අපි ඉස්සෙල්ලා දැක්කා අරණ්‍යවාසී හා ග්‍රාමවාසී ભેදේ. එතකොට ග්‍රාමවාසී අතර තිච්ච තව ભેදයක් අපිට හම්බ වෙනවා. වීදාගම බෑතවේ හාමුදුරුවෝ තොරගම හාමුදුරුවෝ අතරේ. ඒක තමයි මේ එතන ප්‍රශ්න තිබ්බේ තොටගමේ හාමුදුරුවෝද වැත්තේ හාමුදුරුවෝද? සමහර ඉතින් ගෝලයාගේ කවි ලස්සනයි. එයාගේ වලත් එළිය ලස්සනයි. ඒවා වික්‍රමසිංහ මාටි වික්‍රමසිංහ උන්නේ කියන්නේ වඩාම නිර්මාණාත්මක කාව්‍ය මේ ගුත්තිලේ කියලා කියන්නේ. ඒක ස්වාධීන එකක්. හරිම තමන්ම හිතලා තමන්ගේම නිර්මාණාත්මක අරගේ සංස්කෘත කාව්‍ය ආభాෂය අපිට දකින්න හම්බ වෙනවා ඒක ඇතුලේ. නමුත් අරගේ එක නෑ දකින්න. එතකොට එහෙම ගත්තාම කුමාරතුංග උන්නේ රාහුල හාමුදුරන්ට කොකවියයි කියන එකේ පොඩි සාධාරණයක් තියෙන අපි දන්න එක අදාළ නැහැ කියලා. නමුත් මාටි වික්‍රමසිංහ උන්නේ කියන්නේ වැත්තේ හාමුදුරන්ගේ තමයි කවි හරිම මිහිරි හරිම සුන්දරයි කියලා කියන්නේ. ඉතින් එහෙම එකක් එනකොට ගුරුවරයෙකුයි ගෝලෙකුයි අතර ගැටුමක් එන්න පුළුවන් නේ. ගෝලයා දැන් කිව්වට ගුරුවරයෙක් ගෝලෙක් හදන්නේ Tamanටත් යමක් ඉගෙන ගන්නයි කියලා. හැම ගුරුවරයෙක්ම එහෙම හිතන්නේ නැහැනේ. ඒක නිසා අවුලක් තියෙන ඇති. බෙදීමක් තියෙන ඇති. ඒකට මතවාද දෙකක්. එයා කියන්නේ ඔය හොඳම මල් මේ මොනවද මේ ඔයද මේ දිව්‍ය ලෝකෙ පෙපෙන මල් ಜಾති පූජා කරන වගේම මේවත් වනපස මලුත් පුදන්න පුළුවන් කියලා කියනවනේ. රාහුල හාමුදුරුවෝ. ඔය ඒක වෙන අර්ථය වනපස මල් කියලා කියන්නේ අපි වගේ අහිංසක මිනිස්සුන්ටත් මේක ඒ ගෞරවය දීලා කාව්‍ය ලියන්න පුළුවන් කියන එකනේ කියන්නේ. ඉතින් කියන්නේ එතන තව ගුරුකුල දෙකක් හැටියට නෙන්නේ. එතකොට වැත්තෑවේ හැමදෙම එක ගුරුකුලයක්. එකම පිරිවෙන ඇතුලේ තොරගෙම හැමදෙම තව ගුරුකුලයක්. එතකොට එහෙම විවාදත් සාහිත්‍ය කාව්‍යයන් ඇතුලේ කරගෙන ඉන්න පුළුවන් කමක් තිබුණා. ඔව්. ඒක අපිට හොඳටම ඔප්පේරවනේ කතාව. ඒ ඇතුලේ ඉන්නේ. එතකොට ඒකෙන් මේ ආත්මසිම වෙනස් එකක් අපිට ආරණ්‍යවාසියාවත් ඒකත් අපිට ඒකත් මගේ මේ පිරිවෙන්නේ උගන්වන්නේ නැති. විදාගම හම්තුන්ගේ කවිත් එතන උගන්වන්නේ නැති නෙවෙයි. නැත්නම් අපිට මේ ඉතුරු වෙන විදියක් නැහැනේ. නෑ ඔක පුච්චන්න ඕනේ කියලා කිව්වනම් එහෙම අපිට විරුද්ධ එකක් ඕක පුච්චපන් කියන කතන්දරයක් තිබුණා නම් අපිට හම්බෙන්නේ නැහැ එකක්වත්. ඒ දෙකම ආරක්ෂා කරන ක්‍රමයක් තිබුණා අපිට. ඔව්. අනික් කාරණේ තමයි මට මේ සම්බන්ධ නිසා තොරගම විහාරේ ඒ උරුමේ හොඳම දේ තමයි පරණ අපිට හම්බෙන විජේවා පිරිවෙනයි දැන් තියෙන තොටගමු විහාරය දෙක දැක්කහම මේ බෞද්ධ සංස්කෘතිය ඇතුළේ තියෙන සංස්කෘතික අර්බුදය අපිට හම්බෙනවා. ඔයා හිතන්න දැන් වෙන රටක නම් වෙන තැනක නම් ලංකාවේ කෝටියුගේ කවියේ ප්‍රධාන තැන වෙන්නේ තොටගම විහාරේ. හැබැයි අදත් ඔයාලට තොටගම විහාරයට ගියාට රාහුල හාමුදුරන්ගේ කවි පොතක් ගන්න නෑ එතන. ප්‍රතිමාවක් විතරයි තියෙන්නේ. වෙන ඕනම රටකදී වෙන ඕනම සමාජයකදී මහා කවියෙක් ජීවත් වෙච්ච භූමියට ගියාම එයාගේ කවි මිලදී ගන්න ඒවා ගායනා කරපුවා හම්බෙන්නේ. එයාගේ කතා ටික ෂේක්ස්පියර් විලේජ් එකමනේ. ෂේක්ස්පියර් විලේජ් එකක් තියෙනවනේ යන්නේ. ෂේක්ස්පියර් විලේජ් එකේ එතකොට ඒගොල්ලෝ ඒ කාලේ හදලා තියෙනවා. නමුත් අපේ තියෙන දැන් තියෙන සංස්කෘතික දරිද්‍රතාවය ගැඹුරු අන්න හොඳම උදාහරණය තොටගම විහාරය තමයි. ඒ පැරණි උරුමය අපූර්ව උරුමය ගෙනල්ලා තියාගන්න තරම් දැනුවත් ගාවයක් ඒ ඉන්න මගේ මිත්‍ර දායකයන්ටවත් මා මිත්‍ර භික්ෂුන්ටවත් නැහැ. තියෙනවා නම් ඒ ඉරණුව එතනට අත් වෙන්නේ නැහැ. ඒක නිකම් ආලපාලුවට ගිය තැනක් නේද? නිකන් මේ පින්කට ටිකකුයි මේ පිරිත් ටිකකුයි මේ බණ ටිකකුයි කියන මේ දානෙට සලාක දානෙට තුන් මාසේ දානෙට පාංශ කුලිට වඩින මේ කතන්දරයක් විතරයි තියෙන්නේ නේ. එහාට අර තිවිච්ච මහා උරුමේ නැහැ නේ එතන. අරුමාන ඒ උරුමේ තියෙන වෙයි කියන තහවුරු කරන දෙයක්වත් එතන නැහැ. ඒක කැලණිය වුණත් ඒ සාහිත්‍ය පැත්තේ නැහැනේ. ඒ කැලවිහාරට කීයක් ආවද සංදේශ කාව්‍ය කොච්චරද? ඒක මං හිතන්නේ ඒ ටික විතර තව කැලණිය එඩිෂන් කියලා එකක් ඉන්න එපා නේ. ඒකට අදාළ දේවල් ලියවිච්ච දේවල් ටික. එහෙම දියුණු නෑ මේ භික්ෂුන් වහන්සේලා දියුණු අය නෙවෙයි. ඒගොල්ලන්ට අර කරන දේවල් කරගන්න බෑ. කරන්න පුළුවන් කවුරුත් නෑ.
දැන් මයුරපාද පිරිවෙන නැති විදගම හම්දු හිටපු. දැන් ඒවා එහෙම ඒ විදිහේ මම කියන්නේ තමන්ගේ සංස්කෘතික උරුමය ගෙනියනවා කියලා කියන්නේ අන්න ඒකටයි. දැන් අපි මේ රණ්ඩුව හදාගන්න ඒක නිසා. මේ ලංකාවේ බෞද්ධ සමාජයත් එක්ක. ඒක භක්තියකින් නෙවෙයි ඒක බුද්ධියෙන් ගෙනියන්න ඕනේ. ඒක ඊළඟ પરම්පරාවලට බුද්ධියෙන් ගෙනින් දෙන්න ඕනේ. ඒක හොඳ උදාහරණේ මට මතකයි ගණනාථ මමයි රිසර්ච් එකට ගිහිල්ලා මගේ මතකයේ එක්කෝ මහියංගනේ එක්ක ගිරාදුරු කෝට්ටේ හරි කොහෙද තැනක නෑ ගිරාදුරු කෝට්ටේ කොහෙද පුරාණ ගම්මානයකට ගියා අපි මේ පැත්තේ. ගිහිල්ලා මේ කවියක් කියන්නේ කිව්වහම ළමයෙක් ඇවිල්ලා කියන ගත්තා ට්වින්කල් ට්වින්කල් ලිටල් ස්ටාර් කියලා. මේ අවුරුදු 6ක 7ක විතර ළමයි. ගණනාත ඔලිවත දියාගත්ත දැන් මේ ළමයි මේ ජන කවි දන්නේ නැද්ද කියලා. මොකද අපි හොඳටම දන්නේ ඔයා කතා කරන්න ගියාම ඕනේ මේ සභාවක ඒකට අදාළ සිංහල ජන කවි දිනම් කටපාඩමේ කියනවා. ඉතින් ඒ ළමයින්ට ඒ සාහිත්‍ය අහිමි වෙන්නේ මේ විදිහට ඒක අගය කරලා ඉහිලින් නොතැබුවාම තමයි. මේගොල්ලෝ හිතන්නේ ට්වින්කල් ට්වින්කල් ඉතින් කතා කර මේ කිව්වහම වැඩේ හරි කියලා. හරි කියලා හිතන්නේ. ඉතින් බලන්න ඒකේ හොඳම උදාහරණ ගිහිල්ලා බලන්න මේ අවුරුදු 4 5 ළමයින්ට ටයි අඳලා කමිස අඳලා මොන්ටිසෝරි යරින්නෙත් එහෙම සමහර තැන්වල මාර ගම්මානවල. මේ කොළඹ නෙවෙයි ඈත ගම්වල එහෙම කරනවා. මේ ළමයි නිදහස් නෑ උන්ට ටයි අඳලා කල්සන් ෂර්ට් යට කරලා කොට කල්සන් අඳලා සමත්තු මේස් දාලා තමයි එවන්නේ. ඒක තමයි ක්‍රමය. මේ මොන්ටිසෝරි හොඳ මොන්ටිසෝරි වෙන්නේ එතකොට ටයි දාලා යන්නේ මොන්ටිසෝරි. දැන් මේ අපි කතා කරා ඔයිට කලින් දැන් මේ අගමැතිවරිය අධ්‍යාපන ඇමතිවරිය ඉන්න කෙනාටවත් මේ දැන් බලන්න මොන වදියක්ද මම කියන්නේ අපි බලෙන් මම කියන්නේ අපි කොච්චර නිදහස් දෙය කාලේ මම මේකයි නැවත කියන්නේ. අපිට කැමති දේ අපිට පහසු දෙන්නේ අපි යන්නේ. දැන් මේ ළමයි සුදු ඇඳුම් ඇඳගෙන ටයි දාගෙන යන මේ සුදු ඇඳුමක් හොදලා නිල් දාන්න මොන ඇණයක්ද මොන වදියක්ද විඳින්නේ මේ ඒ ළමයි වැඩි හිටියොත් නේ මේ රටට ගැලපෙන දවස් දෙකක් අඳින්න බෑනේ සුදු ඇඳුමක් ළමයිට. ඒතකොට දවස් පාට ඇඳුම් පහක් තියෙනවනේ, ගවුම් පහක් තියෙනවනේ, කලිසම් පහක් තියෙනවනේ, ෂර්ට් පහක් තියෙනවනේ. මේ ස්කුට්ටම් පහක් තියෙනවනේ. දැන් මේකෙන් මේ මිනිස්සු මම කියන්නේ එහෙම නිර්මාණාත්මකව හිතන මිනිස්සු හිතනවා නම් අපි නිදහස් ජාතියක් හැටියට දැන් අර කෝට්ටේ යුගයේ හිතපු විදිහට හිතන්නේ මේ අපිට ගැලපෙන දේ අපිට හරියන දේ අපි කරන්න ඕනේ කියලා. එහෙම කරන්න දැන් මේගොල්ලන් තාවත් ඥානෙ පහළ වෙලා නැහැ නේ. NPP ආණ්ඩුවට වා. ඒගොල්ලොත් බුරත කෝට්ටුවටයි දාගෙන ඔය ඉන්නේ. බලන්නකො ගිහිල්ලා. ඉස්සර හොඳ රීතිය හැබැයි. ඔය ඉස්සර කිසි ඔය අසනීප එකක්වත් තිබුණේ නැහැ. මන් දන්න පරණ ජනතා ඉතුරුනේ කාටවත් ඔය අසනීප තිබුණේ නැහැ. ඒගොල්ලෝ ඇන්දේ රටට ගැලපෙන අර මේ ටියුනික් කොලර් එක දාපු මේක රෝණ විජිව මම දැකලා තියෙනවා හම්බෙලා තියෙනවනේ. ගමනායකාරු හිටපු ඔක්කොම නායකයෝ ඇන්දේ එහෙමයි. මන් දන්නේ මේ දැන් ඉන්නේ මොලේ අමාරු මොකද්ද කියලා. ටයි අරගෙන කෝට් දාගෙන මෙන්න ඉන්නවා. මේ බැරි මරගාති. මම කියන්නේ ඊයකට අධ්‍යාපන ඇමතිවරිය මේක දන්නවා. එයා සරල අඳුන් අඳින එයා තාම ඉස්කෝලේ ළමයි මේ ගුරුවරුන්ට කලිසම් අඳින්න මේ තව පහසු අඳුමක් අඳින අවසර අරන් දීලා නැහැ. අධ්‍යාපන ඇමතිවරිය හැටියට. ළමයින්ට පහසු අඳුමක් නිතර පාවිච්චි කරදරයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් වර්ණයක් තෝරන එකවත් කළා නැහැ. ටයි එක ගලවන එක පැත්තකින් තියන්නේ. ඉස්කෝලේ තෝරන එක. ඉතින් මගේ මෙන්න මේක නිසා තමයි අපි සංස්කෘතික වශයෙන් අපිට අවසාන වශයෙන් හම්බෙන දියුණුවම ඊටාම නිදහස් සමාජය හැටියට දාගන්න පුළුවන්. ඒ යුගයට සාපේක්ෂව වර්තමානට සාපේක්ෂව බලන්න. අපි නිදහස් මනුෂ්‍ය කණ්ඩායමක් වෙලා හිටියේ. හැබැයි අපි තාම මේ නූතන සමාජයේ අපේ ඒ නිදහස්කාමී ගතිය අපිට දැන් නැහැ ගැඹුරු. තියෙනවා නම් අපි මීට වඩා වෙනස් වේගෙන් දියුණු වෙන ජාතියක් බවට පත් වෙනවා. මේ දැන් අපේ දේශපාලන කවියෝ විදිහට එහෙම දැන් රාහුල හාමුදුරුවෝ වගේ ඒ යුගයේ එහෙම පිළිබිඹු වුණාට දැන් මේක යුගයෙන් යුගයට එන්න ඕනනේ අකණ්ඩ වචින්නව පැවතෙන්න බෑ. මේක මම කියන්නේ ගිහි පැවිදි පාර්ශවයකින් තොරව දේශපාලනය කියන ප්‍රස්තුතයේ ඔස්සේම ගොඩ නැගෙන හරි කවියෝ හරි කවියක් හරි ජාතික මෙහෙවරක් විදියට හරි ඒක ජාතිකත්වයේ නියෝජනය කළා හරි එන්න එපා ඉස්සරහට. එහෙම මේ පවතින කාල රාමුව අතරේ කවුද එහෙම නන්දරයා හිතන්නේ? මම කියන්නේ මෙහිමයි. මං නූතන එක ගැන එකපාරට කියන්නේ නැතුව මං කියන්නේ අපිට කොළඹ යුගයේදී හම්බෙන ශ්‍රේෂ්ඨ මිනිස්සයා තමයි විමල රත්න කුමාරගම. එතකොට තොටගමේ රාහුල වගේ අය වැත් ඇවිලා වගේ අය කවි ලියද්දී ඒ යුගයේ තිබිච්ච ප්‍රාර්ථනාව ජන සමාජය කියන්නේ අර තරම් කැලණිය නගරයේ ඔය කියන නව පැරණිය වන රමණීය කියන කැලල නොතිබුණත් එයාගේ හීනනේ කියන්නේ නැත්තේ නේ. මේව තමයි අගඩුවරක් තියෙන්න ඕනේ කියන එකනේ නේ.
නෝ පැරණිය වන රමණීය කියලා නෝ මේ වන රමණීය කියලා කියන්න බෑ. ඒතකොට ඒක නෙවෙයි කුමාරගම දැක්කේ. කුමාරගම තමයි ඊළඟට අපිට හම්බේන මේ කොළඹගේ හම්බේන විශිෂ්ටතම කවියා. එයා ඒ ජන ජීවිතයේ දැක යටත්විතවාදයේ ඇතුලේ අපි ගත කරපු කටුක ජීවිතය අපේ ජන ජීවිතයේ කටුකකම අපිට දැනෙන්නේ අපිට හම්බෙන සංවේදී කවියා විමල රත්න කුමාර නාරම්පනාමේ විමල රත්න කුමාරගමගේ. ඒකට කුමාරගම වගේ අනිත්‍යයට බැරි වුණා මම කියන්නේ සටන් BB ඇලිසෙවර් සටන් කවි කවිය හිටියා අනුරාගී කවියට මීවන ප්‍රේමතිලක වගේ ගොඩාක් අය හිටියා. නමුත් අපි ඒ සියලු දෙනා අතරින් අපිට බැබලි පේන්නේ කුමාරගමනේ. ඉතින් ඊට පස්සේ මේ කොළඹ යුගයේ මේ අවසාන මේ කෝට්ටේ යුගයේ අපි මේක ජයවර්ධනපුර යුගය කියලා ගමු. ජයවර්ධන මහත්තයාත් එක්ක ඉතින් තරහ වීසි කළා. කොළඹ කියන්නේ නෙවෙයි ජයවර්ධනපුර යුගය කියන්න බෑ. අපිට ඒක හම්බෙන්න කවියන්තර දේශපාලන කවියෝ ඉන්නවා. අපි දන්නේ සීලෝ. ඉතින් නමුත් ඒ වගේ ආපු කාව්‍යයක් තියෙනවා දෙවලුත් තියෙනවා. නමුත් ඒක ගැන අවසාන තක්සේරුවක් කරන්න කාලේ නෙවෙයි කියලා මට හිතෙනවා. තව අවුරුදු 10ක් විතර ගිහලා තමයි කරන්න වෙන්නේ. එතකොට තමයි අපිට අඳුර ගන්න වෙන්නේ ඒකේ කවුද තමන්ගේ හරියට සලකුණු කරේ කියලා. සලකුණු කරේ කියලා අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ එතකොටයි. මොකද එහෙම නැතුව එකපාරට අපි දැන් කුමාරගම කියන්නේ කුමාරගමත් මැරලා කාලාන්තරයකට පස්සේ අපි මේ කතාවට එන්නේ නේ. ඒගොල්ලන්ගේ කතන්දරය ගැන විශේෂයෙන් ඒක නිසා එහෙම කාලයක් ගන්න නමුත් ඒගොල්ලන්ටත් මේ ජාතිකත්වය තමන්ගේ රටේ නිදහස ස්වෛරීත්වය සහ අනාගත සංවර්ධනය ගැන ඉගෙන ගන්න බොහෝ දේවල් කෝට්ටේ යුගයෙන් තියෙනවා කියන එකයි මම විශ්වාස කරන්නේ. මම කලා විචාරකයෙක්වත් මේ කාව්‍ය විචාරකයෙක්වත් නෙවෙයිනේ. නෑ අපේ මේ ඉල්ලීම අපි ඉටු කිරීමක් කරේ මේ රාහුල හාමුදුරුවෝ සහ මේ දේශපාලන කවියෝ පිළිබඳව පොඩි අදහසක් පුළුවන් නම් දෙන්න සහ මේ රාහුල හාමුදුරුවන්ගේ කතාව මොකක්ද කියන එක ගැන. හැබැයි දැන් ඔය මේ මරණය සම්බන්ධයෙන් විවිධ තොරතුරු තියෙනවා. මම හිතන්නේ කියවන කරන අය ඒ තොරතුරු පිළිබඳව දන්නවා ඇති. මට මරණය ගැන කතා කරනවට වඩා උන්වහන්සේ අපවත් වීම ගැන කතා කරනවට වඩා මම කැමතියි මර මේ නන්දනයාට එහෙම මොකක් හරි ලයිව් බ්‍රේකින් හරි හොයලා කියව ගන්න පුළුවන් වුණාද මේ ගෝවේ තියෙන සිරුර එයාගෙමයි කියලා. නෑ මෙහෙමයි ඒකේ කතා ජන කතාව සිද්ධාලෝක බීලා නේද? සිද්ධාලෝක ඖෂධ බිව්වයි කියලා එහෙම කියන්නේ ජන කතාවේ ඒක ඉතින්. එයාගේ විශේෂ ඖෂධයක් තිබුණා කියලා කියනවනේ. ඉතින් මේ අන්තිම මොහොතේ කලකිරීමෙන්ද හිටිය රාහුල හාමුදුරුවෝ. එයාට ඒක වුණානේ. එයා කොහොමත් එයා ප්‍රාර්ථනා කරපු විදියට අර දෙන්නගේ දරුවට නෙවෙයි රජකම හම්බුනේ. ඒක නිසා එයා යම් ප්‍රමාණයකට රාහුල හාමුදුරුවෝ කොන් වෙන්නේ නැති කෝට්ටේ රජවාසලේ. එතකොට ඒ අරබුදේ මැද්දේ තමයි මේ ලංකාවේ තියෙන මේ පොඩි බියවුල් සමාජයකට යනවනේ. ඔව් දැන් මෙච්චර මතමානයක් නිර්මාණය කරන්න පුළුවන් රාහුල හාමුදුරුවන්ට මෙහෙම හිතන්න ශෘංගාරය පිළිබඳව අනුරාගය පිළිබඳව මෙහෙම අදහසක් ගේන්න මේක කවිත විතරක් ගත්තාම 111ක් නෑ 108ක් කියලා ටිකක් පස්සේ ආයෙ මේකට එකතු වුණා කොම පද්‍ය 111ක් නෙමෙයි සැල්ලිහිණි විතරක්. එතකොට මේක මෙහෙම කරන රාහුල හාමුදුරුවෝ මේ සමස්තේ ලෞතුරු සුවය හෝ ලෞකික සුවය මේ සියල්ලම දන්න රාහුල හාමුදුරුවන් අතනින් ඇයි සැලෙන්නේ රජවාසල ඇතුලේ කොහොමීමෙන් ඉතින් බුදුදහමට අනුව ඒක එයාට විසඳ ගන්න උන්වහන්සේට විශාල රාජ්‍ය බලයක් තියෙන ඇතිනේ එයාට රාජකීයත්වයට එක්ක සම්බන්ධයක් තිබුණා ලොකු ප්‍රභූවරයෙක්. ඒකට එයා ප්‍රාර්ථනා කරපු කෙනා වෙන කෙනෙකුට රජකම ලැබෙනකොට එයාට යම් ප්‍රමාණයකට කලකිරීමක් සහ බියක් ඉන්නේ ඇති. ඒ අතරේ තමයි හැබැයි ඉතින් මෙහෙම මේ කතාවේ සම්බන්ධය හදාගන්න අමාරුයි කියමු හේතුව තමයි පස්තුන් කෝරළේ කොහෙද මේ ඉඳුරුගල කියන පැත්තට ගිහිල්ලා පිරුණම් පානවා වගේ එකකට යනවා කියලා ඔන්න ඔහොම කතාවක් තියෙනවා මම දන්න ජන කතාව තමයි ගලක් ඉඳුරුගල මේ පිටුවල පිටුවල තියෙනවා මේ අම්බන කියලා හරියක්. අම්බන ගල්ලෙනේ තමයි මේ එයා අවසාන වශයෙන් මේ අපවත්වල හිටියයි කියලා කියන්නේ. එතින් තමයි පෘතුගීසි ගෙන්ච කියලා ජන කතාව තියෙන්නේ. එයා ගිහිල්ලා එතකොට ගමෙන් පිට වෙලා ගිහලා හිටිය කියලා. එතකොට එයා මේ කෝට්ටේ මේ රාජසභාවත් එක්ක හදාගත්ත ආරවුලයි මේ පෘතුගීසි පැමිණ අතරේ අවුරුදු 30 20ක වෙනසක් තියෙනවා. මේක මුලකක් අල්ලගන්න බෑ මට නම් අවංකවම කියනවා නම්. කවියක් තියෙනවා සතුරු සිංහල සාවියර් සෙන්පතිහු යුදයට පත් වතාවේ ඉඳුරු ගල ගල් ලෙනේ යක්සෙන් අරක් ගනිමින් තිබු මනාවේ
අතුරු අවුරුදු දහස් ගණනක් පවතිනුව කළ මතුරු ජීවේ මහරු රාහුල තෙරිඳුගේ මල සිරුරගෙන ගොස් තැබිය ගෝවේ කියලා. කොහෙන්ද දන්නේ කවිය එන්නේ කොතනින්ද දන්නේ මේ කවිය පස්සේ කාලේ ලියවිච්ච එකක් ඔව් පස්සේ කාලේ ලියවිච්ච එකක් වෙන්නේ නැති අයියේ. මේ ආටිකල් එක කාගේද කියලාවත් මටත් තොරතුරක් නැහැ. මම මේ රාහුල හාමුදුරුවෝ ගැන කියවද්දි එකතු කරගත්ත එක. පස්සේ ලියවිච්ච එකක් තමයි. පස්සේ ලියවිච්ච එකක් වෙන්නේද මං හිතන්නේ. ඔව්. ඉතින් මෙහෙමයි ඒක විශ්වාසය මට කඩන්න ඕන කමක් නැහැ. ඒක අපේ ගම්වල ඒ කාලේ කිව්වා මේ ඒ ගෝවේ තියෙන රාහුල හාමුදුරන්ගේ ශරීරයට තාම රැවුල වැවෙනවා මෙහෙම වෙනවා අර මේ කොණ්ඩේ වැවෙනවා අර මේ කියලා ඉතින් ජනකතා හරිය මේ වීරත්වයේ මුල් කරගෙන එන ජනකතා එනවනේ ඔක්කොම තිබුණා. ඒ විශ්වාස කරන්න බෑනේ දැන් අපි පොඩි කාලේ අපිට ඉගෙනුවේ රාහුල හාමුදුරුවෝ මේ යක්කුන්ගෙන් වැඩ ගත්තා. අර තොටගම විහාරේ තියෙන අර ගල් මේව අරම ඔක්කොම යක්කුන්ගෙන් තමයි අලවා තමයි කරගත්තේ. ඔය නැත්තම් මිනිස්සුන්ට කරන්න බෑ. කතන්දරේ බ කරපුන් ශිල්පීන් ඉන්නේ වෙන කතාව නමුත් අපි කියන්නේ මේ කතාව අපිට උගන්වපු කතාව. එතකොට ඔය හුඟා මේ ගල් කුළුණු තොටගම විහාරේ තියෙන ඒවා මතු පිට යටත් තියෙන මහතෝගේ හොයාගෙන නැහැ තාම හාරල් තැන් තැන් වලින් පොඩ හැරුවා. දැන් එයා දෝලාවෙන් යන්නේ ඒගොල්ලෝ කාලේ. මේ දෝලාව අරන් පැල්ලැක්කේ කියලා කියනවා. දෝලාව අරගෙන ගියේ යක්කු තමයි අරන් ගියේ. ඒකට හරි ලස්සන ජනකතාවක් තියෙනවා. දැන් එයා ඔය මේ ගල් නිර්මාණ කරන තැන් වලට යක්කුන්ට ගිහිල්ලා ගිනකොට රෑ වෙලා යනකොට මේ එයා දෝලාව යක්කු අරන් යනකොට කිව්වලු මේ යක්කු ඇවලු කොහෙටද වහන්සේ ගෙනියන්නේ කිව්වලු තොටගමුවට ගෙනියපල්ලයි කියලා. මේ පොඩි සරල ජනකතාවක්. එතකොට දැන් එයාට පැල්ලක් කියලා යනකොට දෝලාව යනකොට එයාට නිින්ද ගියා. නිින්ද ගිහලා සෑහෙන වෙලාවක් නිින්ද ගිහිල්ලා එනකොට ඉතින් එයාට හීතල හුලං දැනෙන්න ගත්තාම බැලුවාම මේ යක්කු මේ මූද මැද්දේ දැන් මෙයන් අරන් යනවලු මේ කතාව. ඉතින් ඇවලු මේ උඹලා මං කොහෙද අරන් යන්නේ කියලා. ඉතින් කවලු තොටගමුවට ගෙන්න. තොටගම කියන්නේ තොපේ ගමට ගෙනියපල්ලා කියන්නේ අපි අපේ ගමට තමයි ගෙනියන්නේ කියලා. ඊට පස්සේ කවලු නෑ තොටගමුවට නෙවෙයි මට ගමුවට ගෙනියපල්ලා. ඊට පස්සේ තමයි ආපහු ආවේ කියලා දැන්. මේ වගේ මේ එයාගේ මේ තියෙන වීරත්වය ඉහළට නංවන්න ඔය වගේ කතා එකතු කරලා හරි ගස්සලා තියෙනවා. ඒ වීරත්වයේ තිබුණට රාජ්‍යත්වය වෙනස් වීමත් එක්ක කෝට්ටේ උන්වහන්සේට කලකිරීමක් එන්නේ නැති පරණ බලය නැති වෙන්නේ නැති ඒ වගේ වෙන්නේ නැති අපිට හම්බෙනවනේ එහෙම නූතන යුගෙත් අපිට හම්බෙනවනේ බරපතල දේශපාලන භික්ෂුන් එහෙම් පිටිකේදර ඥානසිංහ හාමුදුරුවෝ වගේ කවියෝ නෙවෙයි නිකන් මේ වෙන විදියකට සම්බන්ධ වෙලා කටයුතු කරන අය අදහස් මතවාද වලින් ඔව් ඊළඟට කැලණි විහාරයට අපි ප්‍රසිද්ධ මේ කෙනා කවුද මාපිටිගම බුද්ධරක්කිත ඉන්නවා නේ. දැන් මාදුරුවාවේ සෝබිතාමනොත් අඩු වැඩි වශයෙන් ගංගඩවිල සෝමහාමුදුරුවෝ වගේ දේශපාලන භික්ෂුන් තමයි. අපි මේ කවි නොලියුවට ඔව් නොලියුවට කවි නොලියුවට ඒගොල්ලෝ දේශපාලන භික්ෂුන් තමයි. ඒගොල්ලන්ට බලයක් තිබුණා. දැන් මට මතකයි ඔය එතන කොහෙද මේ යා දේශපාලන භික්ෂුව මොකද්ද මේ පැපිලියානේ සුනේත්‍රා දේවියගේ හිටපු දැන් ඉන්න එක්කෙනාගේ ගුරුතුමා ගමෙන් එන්නේ දෙන්නම මැදගොඩ මැදගොඩ අබේතිස් හාමුදුරුවනේ දැන් ඉන්නේ. අබේතිස් මැදගොඩ ඉස්සෙල්ලා හිටියේ මේ සුමනතිස්ස වගේ මැදගොඩ මතක නැහැ. ඔව් එයාගේ ගුරුතුමා එයාගේ ගුරුවරේ. එයා එතකොට සාමාන්‍යයෙන් කියන්නේ මේ සිරිමාව බණ්ඩාරනායක පව බවයි කියලා එනකොට ඇවිල්ලා කියන්නේ දැන් ඇවිල්ලා කියලා යන මැතිණියන් මේව කරන්න ඕනේ කියලා. එහෙම දේශපාලන භික්ෂුන් හිටියා. ඒගොල්ලෝ කවි නොලිව්වට රජපෞල් වල නූපදුනාට හිටියා. නමුත් අර බලය වෙන එකක්. මේ බලය මේ නූතන බලය තව එකක්. කොහොමුණත් සංස්කෘතික භික්ෂුන් තොටගමේ රාහුල වගේ සංස්කෘතික භික්ෂුන් රජවාසලට සමීප වෙලා හිටියා නම් අපි කාගෙත් ඉරණම මීට වඩා වෙනස් වෙනවා. එහෙනම් අපිට මීට වඩා සංස්කෘතික ජීවිතයක් හම්බ වෙනවා. එහෙනම් ජයවර්ධන පොය දින ෆිල්ම් පෙන් චිත්‍රපටි පෙන්වන්න එපා නාට්‍ය පෙන්වන්න ඒගොල්ලෝ කියන්නේ නෑ අපේ මිනිස්සුන්ට විනෝද වෙන්න ඕන. හවසට පන්සලට එන්න ඕන උදේ චිත්‍රපටියක් බලලා. හවසට පස්සේ උදේ නාට්‍යයක් බලලා ඊට පස්සේ අපි ඒගොල්ලන්ට අනිත්‍ය උගන්වනවා කියලා කියන්න තිබුණා. නමුත් දැන් ඉන්න භික්ෂුවට එහෙම සංස්කෘතික මනසක් නැති හින්දා ජයවර්ධනිකවම එපා පෙන්වන්න එපා. හරි මරු පොය දවස් වරිලා පන්සලට ඔක්කොම සිල් ගනිලා ඉගුවා. දවස් 5 වැඩ කරන මිනිහා පොය දවසේ කියලා අනිත්‍ය කල්පනා කොට විනෝද වෙන වෙලාව අපේ විනෝදාස්වාද කර්මාන්තේ කඩා වැටෙනවා ඒවත් එක්ක. ඒකට දේශපාලන නායකයන්ට වැඩි වක් කියන්න ඕනේ බෞද්ධ භික්ෂුව. මොකද අපි ඒගොල්ලන්ට තිබුණ දීර්ඝ ඉතිහාසයක් විනෝදාස්වාදයේ අපිට බෞද්ධ ව්‍යාපාරය තුළ ලබා දෙන ක්‍රමයක් තිබුණා.
උරුමයෙන්ම තිබ්බා. ඔව් පෙරහැර බිතුසිතුවම් නේ මොන තරම් දේවල්ද විවිධාකාර උත්සව තිබුණා අපිට. ඒගොල්ලෝ අන්තිමටම මේක ලස්සන කරන්න හින්දු දේවාලෙත් ගිනවනේ පන්සල ඇතුළට. ඕන දැන් දෙයියොත් ඇදලා බුදුරුත් වෙන ඵලයලා කියලා කියන්නේ. මේ දැන් වගේ පිස්සුවක් තිබුණේ නැහැ නේ. දැන් නම් තියෙනවා තමයි සල්ලි ටිකක් වෙන්නේ. මම කියන්නේ ඒක තමයි. ඒකයි අපිට කෝට්ටේ යුගයේ කාව්‍ය අධ්‍යයනය කිරීම. ඒ භික්ෂුන්ගේ කරපු සංග්‍රහය සිංහල සාහිත්‍යයට සිංහල කවියට කරපු සංග්‍රහය ඉතාම වැදගත් වෙන්නේ මෙන්න මේ නිසා මේ නූතනත්වය තේරුම් ගත්තා. උන් හොඳම දේ අපි වෙන දවසක අද සද්ධර්ම රත්නාවලිය වගේ එකක් ලියවිච්ච එකක් නේ. කුරුණෑගල් යුගයේ මගේ කල්පනාවලිය වෙනවා ඇත්තේ. මොකද මට මතක නෑ. ඒකේ තියෙන ජන කතා තොගේ ගන්න. අපි වෙන දවසක් කතා කරමු ඒක ගැන. මොන තරම් ජන කතා තොගයක් තියෙනවද? ඒක හරහා දැන් ඉන්න කී දෙනෙක් එහෙම ජන කතා ලියන්න පුළුවන් භික්ෂුන් ඉන්නවද? ජන ජීවිතේ ලියන්න පුළුවන්. අන්තිම දිලිඳු ජනයාගේ කතා මේක ඇතුලේ ලියන්නේ. කතා මොන තරම් තෝගයක් තියෙනවද? ඒක ඒගොල්ලෝ සංස්කෘතික වගේ ආගමික වගේම සංස්කෘතික වගකීම් ඉෂ්ට කරලා ගිහිලා තියෙන්නේ. මේ දැන් ඉන්න වගේ තියාර තියෙන පරණ එක කියලා කියව ඉඳලා මේ අකුලන් යන එකක් නෙවෙයි. ඒ ජන ජීවිතේ දැනන් ඉඳලා තියෙනවා. එහෙම එකක් තමයි අපිට ඕන වෙන්නේ. වෙනස් අදහසක් මතයක් දරන්නත් හයියක් නැහැ. හයියක් තියෙන හයියක් නැහැ දරන්න බෑ. දරන්න බෑ. අර මහායාන කතාවක් ආපු ගමන් කෑග් ගහගෙන ප්‍රේමදාසුන් නැත් එක එකතු වෙලා විලාපයක් තියන්න ගත්තා. තව ආගමික සම්ප්‍රදායක් මහා භාගයක් දැනුත් තියෙන්නේ මහායාන අරගෙන මතකයි 90 ගණන් වල ඉන්න හදනකොට මහායාන භීෂණයේ පරදෝම කියලා තමයි පෝස්ටර් එක හැව්වේ. තව සම්ප්‍රදායක් බාර ගන්න බැරි වුණා. තේරුම් ගන්න බැරි වුණා. දේශපාලන හේතු වුණා. ලොකු තමයි අවසනාව අපිට වෙලා තියෙන දැන්. හරි ස්තුතියි නන්දරේ. අපි තවත් දවසක හම්බෙලා මේ කතා බහ කරමු අපේ පොඩ්කාස්ට් එකේ. තවත් ඉල්ලීම් තියෙනවා මේ විදියට ඔබේ. ඒ ඉල්ලීමක් ඉටු කරන දවසක් වෙයි ඊළඟ දවසක්.